දෙවනන්සට ප්‍රශංසා වේවා. ආමෙන්. මාගේ දරුවන් සත්‍යතාවයේ හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත. ආමෙන්. ඔබ හැම කෙනෙක්ම සඵල වෙන්න. ඔබ හැම කෙනෙක්ම සඵල වෙන්න. ආමෙන්. මම ඔබට අදත් කියන්නම් ඇයි මේ ඔබට ව්‍යාපාර ගැන උගන්වන්නේ කියලා. මේ අපි 29 වෙනිදා තියෙන මීටින් එකට ඔබ හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න. ඔබට මම කියන්නම් ඉදිරි කාලෙ වෙද්දී 2035 වන විට හොඳට අහගන්න හැමෝම 2035 වන විට ජේසුස් වහන්සේගේ පැමිණීම ප්‍රමාද වුණොත් හරි රොබෝලා තමයි පෙට්‍රල් ගහන්නේ. රොබෝලා තමයි වැඩ කරන්න යන්නේ. ඔබ කොයි රටක හිටියත් ඒ රටට අවශ්‍ය පැත්තෙන් ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න. ජොබ් ගොඩක් අයක ජොබ් අහිමි වෙන්න යනවා. හරි මේක රහසක් මම සමහර බය වෙයි කියලා කියන්නේ නැතුව හිටියා. නමුත් දැන් කියන්න වෙනවා. 2035 වෙන විට ජේසුස් වහන්සේගේ පැමිණීම ප්‍රමාද වුණොත් රොබෝලා තමයි වැඩ කරන්න යන්නේ. AI තාක්ෂණය ඇවිල්ලා ඔක්කොම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් වෙනවා. ඒ නිසා ඔබ දැන් සූදානම් වෙන්න. දැන් සූදානම් වෙන්න. ඔබ ඉන්නේ රටේ ඔබ රැකියාව කරනවා වෙන්න පුළුවන්. දැන් සූදානම් වෙන්න ඒ රටට අවශ්‍ය දේ ඔබ හොයන්න. ඒ රටේ ඉඳන් ඔබ සඵල වෙන්න අද උගන්වන්න. ආමෙන්. එනිසා තවත් උගන්වන්නම්. නිසා අනිවාර්යෙන් ඔබ හැමෝම ව්‍යාපාර කරනකම මම හිතනවා උගන්වන්න වෙයි කියලා. අල්ලගන්න. අල්ලගෙන මේ වගේ ක්‍රියා කරන්න. සුදාම් තාම හිටියනම් අර ගාමන්ට් එකේ වැඩ කර කර එන සමාජ ඉරිදත්තට යන්න වෙයි. හරි? නිසා ඔබ දැන් අල්ලගන්න. ආමෙන්. මොකද දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. දැන් ඔබ කැඳවලා තියෙන එකටයි. ආමෙන්. දැන් ඔබ රැකියාව ගැන ඉන්න අය ටිකක් බය වෙන්න එපා. ඔබ ඉක්මනින් plan කරන්න. මං කියන්නේ නැති විදිහ බය වෙයි කියලා. නමුත් දැන් කියන්න කාලේ හරි. කිව්වේ නැත්නම් ඔබ අල්ලගන්නේ. ආමෙන්. 2035 වෙන විට ජේසුස් වහන්සේගේ පැමිණීම ප්‍රමාද වුණොත් ගොඩක් දේවල් වෙනස් වෙනවා. තව අවුරුදු දෙකකින් තුනකින් ගොඩක් දේවල් වෙනස් වෙනවා. ලංකාවේ පාව බලන්න වෙනස් වෙනවා. ආමෙන්. ඒ නිසා ඔබ ඉන්න රට ගැන හොඳ අවදියෙන් ඉඳලා ඔබ රටක ඉන්නවා නම් පිට රටක ඉන්නවා නම් ඔබ අවදියෙන් ඉඳලා ඒ රටට අවශ්‍ය දේ මොනවද? ඒ පැත්තෙන් ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න. හරි? ලංකාවේ අය කාට හරි පුළුවන් නම් හොඳ ටයර් කඩයක් දාන්න. පාවහන් සරප්පු කඩයක් දාන්න. ඒක කෙවෙනවා. ඒවත් දාන්න පුළුවන්. ඒගොල්ලෝ හැමදාම ඒවා ගන්නවා. හරි? ඒ වගේ දේවල් පටන් ගන්න. ආමෙන්. ෆෝන් ඒවා පටන් ගන්න. ලැප්ටොප් ඒ වගේ දේවල් පටන් ගන්න. ඔබ ඉන්නේ රටේ ගැන ඔබ පිටරට ඉන්නවා නම් ඔබ විශේෂයෙන් ඒ රටට අවශ්‍ය දේ ඔබ සූදානම් කරගන්න. උයන දේවල් මේ අවශ්‍ය ආහාර වගා කරන්න පටන් ගන්න. වතු අරන් කුලියට හරි බද්දට හරි අරන් පටන් ගන්න. ආමෙන්. මොකද දෙවියන්වහන්සේට ඕනේ ඔබට ආශිර්වාදයක් කරන්න. ඒ කාලේදී අපිට බෑ කාගෙන්වත් අර ජේසුස් වහන්සේගේ පැමිණීමේදී අර කන්‍යාවන් 10 දෙනාගෙන් 5 දෙනෙක් යනවා තෙල් වහගෙන. ඒ වගේ වෙන්න බෑ. අපිට මොන හරි කොහෙන්ද ජොබ් එකක් තියෙන්නේ කොයිද කියේ ඔයාගෙන යන්න බෑ. අපි එකක් තියාගෙන හිටියොත් අපිට ජොබ් දෙන්න පුළුවන්. නිසා ඔබ පටන් ගන්න. කුඩාවට හරි පටන් ගන්න. පැහැදිලි නේද? ඔබට තේරෙනව නේද? ආමෙන්. යාකොබ් පොතට යන්න. යාකොබ් පොතට යන්න. ඔබ හැමෝම තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. යාකොබ් පළවෙනි පරිච්ඡේදයේ අපි 22 23 කියවමු ෂෙලෝමි. නුඹුත් නුඹලාම රවටා ගනිමින් වචනේ අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙන්න. වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙන්න. ඔබ වචනේ ඇසුවා නම් විතරක් ඔබ සඵල වෙන්නේ නැහැ. ඔබ ඔබවම රවටා ගන්නවා. දැන් මේ ව්‍යාපාර ගැන උගන්වලා මේගොල්ලෝ අල්ලගත්තා. ඔබත් අල්ලගන්න. අල්ලගෙන දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න කවදාක්වත් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්නවා. ආමෙන්. නුඹලාම රවටා ගනිමින් වචනේ අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වේයන්න. වචනේ අසලා ක්‍රියා කරන්න. වචනේ අසලා ක්‍රියා කරන්න. ආමෙන්. වචනේ අසලා ක්‍රියා කරන්න. කැම්බල් බද සිකියුරිටි සර්විස් වල ඉදිරි කාලේ රොබෝලා ඉඳී. ඔයාගේ එකක් පටන් ගන්න. හරි ගොඩක් අයට ආමෙන්. ඔබ යමක් දැම්ම පටන් ගන්න. දැම්ම පොඩ්ඩක් යාඥා කළා ස්වාමීනි මම ඉන්නේ රටේ ඔබ පිට රටක ඉන්නවා ඉන්න පුළුවන්. මේ ශ්‍රී ලංකා දේශේ ඉන්නවා පුළුවන්. මම යන්නේ රටවලට යසායකේ 19 නිසා. නුඹලා කැමතිව කී කරනවා නම් දේශීය සාරවත්කම භුක්ති විඳින්න කියලා දෙවනන්ද මට කිව්වා. ඒ නිසා මම රටවලට යන්නේ දේශනා කරන්න විතරයි ජොබ් වලට යන්නේ. ඔබ රටවල ගිහලා ජොබ් කරනවා නම්
ඔබ ඒ රටට අවශ්‍ය දේ ප්ලෑන් කරගන්න. පටන් ගන්න මොනවා හරි දෙයක්. ඒ රටේ අද පෙන්නනම් දෙයයන් සබෝ සඵල කරන විදිය. ආමෙන්. ඔබ දන්නවනේ දැන් බලන්න KFC රටවල් කීයක තියෙනවද? එයා හිතුවනම් එයා හිටියේ ඇමරිකාවේ නම් ඇමරිකාව විතරයි KFC තියෙන කියලා දැන් එයා ලෝකෙටම යවුවනේ. McDonald Pizza Hut බලන්න. ඒ නිසා ඔබ කොහෙ ගියත් දෙවියන්වහන්සේ සමග ඔබට කිව්සුමක් තියෙනවා. ඔබ සඵල වෙනවා. ඔබ රටක ඉන්නවා නම් ඒ රටට අවශ්‍ය දෙයින් ඔබ දෙයක් ආරම්භ කරන්න. ආමෙන්. ලංකාවේ ඉන්නවා නම් ඔබ ලංකාවෙන් පටන් ගන්න ව්‍යාපාරය. වචනේ අසන්නෝ පමණක් නොවි ඒ පිළිපදින්න වෙන්න එය ක්‍රියා කරන්න වෙන්න. ඊළඟ පදේ මක්නිසාද යමෙක් වචනය අසන්න නුමුත් එය පිළිවදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මිනිසෙකුට සමානය. පිළිපදින්නේ නැත්නම් වැඩක් නැහැ. කණ්ණාඩිය ගාවට ගිය කැඩපත කියන්නේ කණ්ණාඩියනේ මිරේකනේ. මිරේකට ගාවට ගිහිල්ලා අපි මෙහෙම මූණ බලලා කොණ්ඩේ පිරලා එනවා. එළියට ආවන් පස්සේ අපි මොන විදිහට හිටියේ අමතකයි. ඒකනේ කාන්තාවන් වෙඩින් එකට යද්දි කණ්ණාඩිය ගාව පෑ ගානක් ඉඳලා ආයි කාලකට නගින්නේදී සයිඩ් මිරර් එකකින් බලනවා. අමතක නිසා. නිසා වචනේ අසලා පිළිපදින්න නැත්නම් ඒකයි වෙන්නේ. පිළිපැද්දොත් ඔබට මතක තියෙනවා. ආමෙන්. හාලෙලුයා. වචනේ අහලා ක්‍රියා කරද්දි තමයි අපි ආශිර්වාද ලබන්නේ. ඔබට පැහැදිලිද මං කියන දේ? ආමෙන්. නිසා ඔබ දැම්ම ප්ලෑන් කරන්න. අඩු ගන්න ඉඩමක් හරි අරන් වවන්න පටන් ගන්න. ලංකාවට අත්‍යවශ්‍ය ආහාර මොනවාද ඇති? වවන්න පටන් ගන්න. නැත්නම් ලෝකෙටම අවශ්‍ය දේවල් ඇති. වවන්න පටන් ගන්න. ආමෙන්. හාලෙලූයා. හalleluya. හාලෙලූයා. හalleluya. ඔබ ක්‍රියා කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ආමේන්. ඔබට අද පෙන්නද්දි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබ පුදුම වෙයි. ආමෙන්. ලබන සතිය තවත් පෙන්වනවා. ඒ නිසා ලබන සතියත් අනිවාර්යෙන් එන්න. මේක අල්ල ගන්න. කොහොමද මේ දේශනාව YouTube එකේ ගිය සතියෙත් දාලා තිනවා. මේ සතිය එකක් දානවා, ලබන සතිය එකක් දානවා. මේ තුන හොඳට අහලා මනස පුරව ගන්න දෙවියන් වහන්සේගේ වචනයෙන් ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න ඔබ සඵල වෙනවා. ආමේන්. ආමෙන්. ඇදහිල්ලෙන් පටන් ගන්න. ඒතර තමයි ඔබ සඵල වෙන්න යන්නේ. අපි යන් ගිය සතියේත් බැලුවා 1 පේතරස් පොතට යම්. දෙවියන්වහන්සේ අපිව කැඳවා තිබෙන ආශිර්වාදයක් උරුම කරගන්නා පිණිසයි. ආශිර්වාදයක් උරුම කරගන්නා පිණිස තමයි දෙවියන්වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ. හොඳට මතක තියාගන්න. නිකන් එක්කෙනෙක්වත් ආශිර්වාද නැතුව ඉන්න බෑ. හැමෝටම දෙවියන්වහන්සේ ආශිර්වාද කරනවා. මතක තියාගන්න. හොඳට අහගන්න. එක්කෙනෙක්ට දෙවියන්වහන්සේ ආශිර්වාද කළා. සුදම්ට දෙවියන්වහන්සේ ආශිර්වාද කළා. තව කෙනෙක්ට අත බැඳන් ඉන්නේ නැහැ. හොඳට අහගන්න මං කියන්නේ නැති. මේ වචනේ අහලා ක්‍රියාවට දාන හැම කෙනෙක්ටම දෙවියන්වහන්සේ ආශිර්වාද කරනවා. ආමේන්. වචනේ අහලා ක්‍රියා කරන හැම කෙනෙක්ම මේ ආශිර්වාද ලබනවා. ආමෙන්. දෙවියන්වහන්සේ එක්කෙනෙක්ට ආශිර්වාද කළා අනිත් කෙනාට අත බැඳන් ඉන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. වචනේ අහලා ක්‍රියා කරන හැම කෙනෙක්ටම දෙවියන්වහන්සේ ආශිර්වාද කරනවා. වචනේ අහලා ක්‍රියා කරන්න. අපි කියමු 1 පේතරස් 3:9. නපුරට නපුරවත් නින්දාවට නින්දාවත් නොකොට නුඹට ආශිර්වාදයක් උරුමවන පිණිස කැඳවනු ලැබූ බැවින් ආශිර්වාදම කරන්න. නුඹට නෙමෙයි තියෙන්නේ නුඹලාට. නුඹලාට කිව්වොත් අපි හැමෝම. නුඹලාට ආශිර්වාදයක් උරුමවන පිණිස කැඳවනු ලැබූ බැවින් ආශිර්වාදම කරන්න. ඒ කියන්නේ ඔබව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් උරුම කරගන්නා පිණිස. එකයි මෙතන තියෙන්නේ. ඒ ආශිර්වාදය තමයි ආබ්‍රාන්ගේ ආශිර්වාදය. ඒතර ඔබ ආශිර්වාද ගැන දැනගන්න. ඔබට පෙන්වන්න. වචනේ රූපයක් තියෙනවනේ. හොඳට මතක තියෙනවා. වචනේ රූපයක් තියෙනවා. සීනි කිව්වොත් ඔබට රූපයක් මතක් වෙයි. ඇපල් කිව්වොත් රූපයක් තියෙනවා. අඹ කිව්වොත් රූපයක් තියෙනවා. වචනේ රූපයක් තියෙනවා. ඒතර දෙවියන් වහන්සේ මේ රූපය ඔබේ ඔළුවට දාගන්න. දැන් ඔබ කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් උරුම කරගන්නා පිණිසයි. ඔබ හැම කෙනෙක්වම ආමෙන්. එකයි මෙතන තියෙන්නේ. ඒ තමයි ආබ්‍රාහන්ගේ ආශිර්වාදය. ඒක කොච්චරද කියලා ඔබ දැනගන්න. ඒක දැනගන්න තමයි ඔබ සඵල වෙන්න යන්නේ. තව ලබන සතිය උගන්වද්දි සුදම් අල්ලගත්තොත් සුදම් තව මොන හරි ව්‍යාපාරයක් පටන් ගනි. ඔන්න බලන්න. ඔබ අල්ලගත්තොත්. ආමෙන්. අපි ලොකු ආශිර්වාද ලද්දා. ලොකු උරුමයක් අපිට තියෙනවා. ඔබ දැනටමත් ආශිර්වාද ලද්දේ. ආමේන්. කියන්නේ මම ආශිර්වාද ලද්දේ. මම ආශිර්වාද ලද්දේ. මම ආශිර්වාදයක්. මම ආශිර්වාදයක්. මාගේ නාමය. මාගේ නාමය. කීර්තිමත් වී ඇත. කීර්තිමත් වී. නැවතත් කියන මම ආශිර්වාද ලද්දේ. මම ආශිර්වාද ලද්දේ. මම ආශිර්වාදයක්. මම ආශිර්වාදයක්. මාගේ නාමය. මාගේ නාමය. කීර්තිමත් වී ඇත. කීර්තිමත් වී ඇත. ආමෙන්. ආමේන්. එතන හොඳට අල්ලගන්න මේක.
හරිද? මේක දැන් කිතුණුවන්ටනේ මේ වචනේ තියෙන්නේ. හරිද? මෙතන කියනවා නපුරට නපුරවත් නින්දාවට නින්දාවත් නොකට. මේ ආශිර්වාදය ලබන්න ඉස්සෙල්ලා ඔබට මේ වගේ දේවල් එයි ඔබේ ජීවිතේට. නපුරට නපුර කරන්න ඕනේ දේවල් එයි. නින්දාවට නින්දා කරන්න ඕනේ දේවල් එයි මේක ලබා ගන්න ඉස්සෙල්ලා. කරන්න එපා. නපුරට නපුරවත් නින්දාවට නින්දාවත් නොකට. නුඹලට ආශිර්වාදයක් උරුම වන පිණිස කැඳවුම් ලැබූ බැවින් ආශිර්වාදම කරන්න. එතනින් තමයි ඔබේ ආශිර්වාදයට ආරම්භ වෙන්නේ. ආමේන්. ඔබ මේ ගැලවීම ලබලා මේ ගමන යද්දී සමාජයට නපුරට නපුර කරන්න සමාජයට දෙමව්පියෝ දරුවන්ට වෙයි, දරුවෝ දෙමව්පියන්ට වෙයි, බාහිරව ස්වාම පුරුෂයට වෙයි, ස්වාම පුරුෂ දරුවන්ට වෙයි, නැත්නම් ඔබ වැඩ කරන ආයතනයේ වෙයි, ආසල්වාසින් වෙයි, කාට හරි මේ දේ වෙයි. නපුරට නපුරවත් නොකට, නින්දාවට නින්දාවත් නොකට. නුඹලාව ආශිර්වාදයක් උරුම වන පිණිස කැඳවුම් ලැබූ බැවින් ආශිර්වාදම කරන්න. ඒක නා තමයි මේ ආශිර්වාද ලබන්නේ. ආමේන්. හalleluya. අපිට පැහැදිලිද? මේක අල්ලගන්න. මේක අල්ලගන්න. මෙතනින් තමයි ඔබේ මේ ආශිර්වාදය ආරම්භ වෙන්නේ. මෙතනින් තමයි ඔබ මේ ආශිර්වාදයට ඇතුල් වෙන්න යන්නේ. ඔබ ගැලවීම ලැබුවෙන් පස්සේ මේ ආශිර්වාදය ඔබට අයිති මේක ඔබේ. ඒතකොට මේකට ඇතුල් වෙන්න යන්නේ මේ ගමන යද්දී ඔබට අවස්ථා ලැබෙයි. නපුරට නපුර කරන්න අවස්ථා ලැබෙයි. නින්දාවට නින්දා කරන්න අවස්ථා ලැබෙයි. ඒ වෙලාවේදී ඒක නොකට ඔබ එයාට ආශිර්වාදම කරන්න. හalleluya. එයාට ආශිර්වාදම කරන්න. එතකොට තමයි මේ ආබ්‍රහම්ගේ ආශිර්වාදය ඔබට විවෘත වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? ඔබට තේරුණාද? ආමේන්. 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 මේ ගමන යද්දී එවැනි පුද්ගලයන් එද්දී ඔබ එයාට ආශිර්වාදම කරන්න. ඔබගේ ජීවිතේට. එවැනි පුද්ගලයන් ඔබට එද්දී එයාට ආශිර්වාදම කරන්න. මොකද ඔබව කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් උරුම කරගන්නා පිණිසයි. ආමේන්. 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 ඒ ආශිර්වාදයේ කොච්චරද කිව්වොත් ඔබ ඉන්නේ ගම, ඔබ ඉන්නේ රට මදි වෙයි ආශිර්වාදය ඔබට ලබන්න. ආමේන්. එච්චර විශාල ආශිර්වාද. දෙවියන් වහන්සේ විශාලයිනේ. අපි ඉන්නේ පෘථිවිය තුල. පෘථිවිය වල බ්‍රහස්පති 1000 ගුණයක් විශාලයි. ඒතකොට බ්‍රහස්පති මැව් දෙවියන් වහන්සේ ඊටත් වඩා විශාලයිනේ. බයිබල් කියන ස්වර්ගයේ දෙවියන් වහන්සේ සිංහාසනේ, පොළොව උන්වහන්සේගේ පහපුටුව. ඔබ හිතන්න නිකන් දර්ශනයක් දකින්න. දෙවියන් වහන්සේ ස්වර්ගේ වාඩි වෙලා පොළොවේ පහද තියන් ඉන්නවා. කොච්චර විශාල ඇතිද දෙවියන් වහන්සේ. ඒ වගේ තමයි යාගේ ආශිර්වාදත් විශාලයි. ආමේන්. හalleluya. ආමේන්. හalleluya. 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 එතකොට ඔබව දෙවියන් වහන්සේ කැඳෙව්වේ ආශිර්වාදයක් උරුම කර ගන්නා පිණිසයි. ඒක තමයි ආබ්‍රාහන්ගේ ආශිර්වාදය. මේ ආබ්‍රාහන්ගේ ආශිර්වාදය ඔබ දැනගන්න. හොෂේ 4:6 කියන මාගේ සෙනඟ දැනගැම්ම නැතිකම විනාශ වෙනවා. නාස්ති වෙනවා. යසාය පොතේ කියනවා අපි දැනගැම්ම නැතිකම යක්ෂයාගේ වහල්ලුම් බවට පත් වෙනවා. ගොදුරක් බවට පත් වෙනවා. දැනගැම්ම නැති නිසා. හිතෝපදේශ 19 වගේ තියෙනවා දැනගැම්ම නැතුව සිටීම ආත්මයට හොඳ නැහැ කියලා. ඒ නිසා මේ ආශිර්වාදය ගැන ඔබ දැනගන්න අදින් පස්සේ මේ දේශනා නැවත නැවත අහලා ක්‍රියා කරන්න. එතකොට ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාද දකින්න යනවා. ආමේන්. ආමේන්. හalleluya. 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 සිස්ටන් කම්පැනි වැඩ කරලා මාසයක් ගන්න වැටුප එක දවසෙන් දෙවියන් වහන්සේ යවන්න යනවා. ඔබ අල්ලා ගන්න මේ වචනේ එක දවසෙන් දකින්න යනවා ආශිර්වාද. ආමේන්. අනිවාර්යෙන් ඒක වෙනවා. ඔබ ලෑස්තිලා ඉන්න. ආමේන්. හalleluya. 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 ඔබ කම්පැනි එක වැඩ කරලා ලක්ෂ 10ක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේට පුළුවන් මේ ආශිර්වාදය ඔබට එක දවසෙන් දෙන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. ආමේන්. හalleluya. හalleluya. ඔබට තේරෙනකොට දෙවියන් වහන්සේ පොඩි අස්ප්‍රසන්නාදයක් දෙන්න ඕනේ. දෙවියන් වහන්සේට දෙන්න. ආමේන්. අත්පලසන් දෙද්දී අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මේක අල්ල ගන්න. හරි. අපි යම් අද දෙයක් බලන්න. යසාය 51ට යම්. Thank you Lord Jesus. යසාය 51 අපි එක කියවමු. ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ ඔබ හැමෝම ධර්මිෂ්ඨකම යනුව යනවා. හරි? දෙවියන් වහන්සේ අපිව ධර්මිෂ්ඨ කරලා තිබෙනවා. 2 කොරින්ති 5:21 කියනවා යේසුස් වහන්සේ අපි වෙනුවෙන් කුරුසගසේ පාපයක් බවට පත් වෙලා අපේ පාපය උන්වහන්සේ අරගෙන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට දීලා තිබෙනවා කියලා. දැන් අපි ධර්මිෂ්ඨ සෙනග. ආමේන්. හරි? ආමේන්. කියන්නේ මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මම ධර්මිෂ්ඨයි. මම ධර්මිෂ්ඨයි. ආමේන්. ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ කියන්නේ ඊළඟට ස්වාමින් වහන්සේ සොයන්නා වූ තැනැත්තෙනි. ඔබ එහෙම අයනේ?
ඔබ එහෙමයි. මේ ඔබටයි කතා කරන්නේ. හොඳට අහගන්න. ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ ස්වාමින් වහන්සේ සොයන්නා වූ තැනැත්තෙනි. මේ ළඟ ඉන්න කෙනා මේ ඔබටයි කියන්නේ කියලා. ඔබ ඒ කෙනෙක්. ඔන්න බලන්න ඔබට පෙන්වන්න යන දේ බලන්න. හරි? ඊළඟට මට කන් දෙන්න. මාතුලින් සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා මේ දෙයට කන් දෙන්න. හරි? කන් නැත්තෝ අසාවා. කියන්නේ විශ්වාස කරන අය අසන්න. හැමෝටම කන් තියෙනවා. ආමෙන්. කන් නැත්තෝ අසාවා. මට කන් දෙන්න. මොකද්ද කියන්නේ? නුඹලාව කොටා ගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව කොටා ගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරා ගත්තේ මොන ගල්වලකින්ද කියාත් බලන්න. ඔබ දැන් පෙන්වන්න යන්නේ. ඔබ දෙවියන් වහන්සේ කොටා ගත්තේ මොන පර්වතයෙන්ද ඔබ හාරගත්තේ මොන ගල්වලකින්ද කියලා පෙන්වන්න යන්නේ. එතකොට ඔබ දැනගන්න ඔබ කවුද කියලා. ඉක්මනින් යන්න. ඒ චුට්ට පෙන්වලා තමයි ඊළඟ ටිකට යන්න ඕනේ. 1 කොරින්ති 10:4 ශලෝම ඉක්මනින් කියවන්න. ඔන්න බලන්න. නුඹලාව කොටා ගත්තේ මොන පර්වතයෙන්ද? මේක හොඳට මතක තියාගන්න. 1 කොරින්ති 10:4 නේ ප්‍රශ්නේ. සියල්ලන්ම එම ආත්මික බීම බී බවත් නුඹලා නොදැන සිටින වාට නොකමැත්තෙමි. මක්නිසාද ඔහු තමුන් අනුව ගියා වූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතේ නම් ක්‍රිස්තුස් වහන්සේය. ඒ පර්වතේ නම් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. දැන් මේක ඔබ අතන්ට ගලපන්න යන්නේ. හරි? ඔබ හාරගත්තේ ඔබ කොටාගත්තේ මොන පර්වතෙන්ද කියලා කියන තැනට. ඒ පර්වතේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. හරි? ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි ඔබ ගත්තේ එළියට. මේ ආශිර්වාදය ඔබට දෙන්න. හොඳට මතක තියාගන්න. මේ පද ටික ඔක්කොම මෙනෙහි කරන්න. සමහරවිට දැන් තේරෙන්නේ නැහැ ඔබට. මේක මටත් තේරෙන ටික දවසක් ගියා. ඔබ පස්සේ තේරෙයි මේක මෙනෙහි කරන්න දේශනාව නැවත අහන්න. ඒ පර්වතේ ක්‍රිස්තුස් වහන්සේ. දැන් යෝහන් මේක උගන්වන්න ඕන දෙයක් අද දේශනාවක් ඉදිරි කරන්නේ. යෝහන් සුභාරංචිය 12:24 කියවන්න. ඒ පර්වතේ ක්‍රිස්තුස් වහන්සේ ඔන්න බලන්න. ඒ පර්වතේ ක්‍රිස්තුස් වහන්සේ. යෝහන් 12:24. සැබවක් නුඹලාට කියමි. ගෝඳුම බීජයක් පොළවෙහි වැටි නොමලොත් තනිව තිබෙයි. නුමුත් මලොත් බොහෝ ඵල දෙයි. ක්‍රිස්තුස් වහන්සේ ගෝධුම බීජයක් ලෙස ඇවිල්ලා පොළොවේ මැරුණා. හොඳට මතක තියාගන්න. අපි ජේසුස් වහන්සේ පිළිගත්තන් පස්සේ එයා තුලට ආවෙන් පස්සේ බොහෝ ඵල දැරුවා. මේ අපි තමයි. ආමෙන්. ඒ පර්වතෙන් තමයි අපිව ගත්තේ එළියට. ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි අපිව එළියට ගත්තේ. දැන් ඔබට පැහැදිලිද? හාරගත්තා කියලා කියන්නේ ඔබව ගත්තේ ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඔබට තේරෙනවද? ආමෙන්. දැන් ඔබ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල, ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ ඔබ තුල. ආමෙන්. ආමෙන්. එතකොට මේ ආශිර්වාදය දැන් ඔබේ. ආමෙන්. ආමෙන්. ඔබට ලොකු ආශිර්වාදයක් මේ පොළවේ ධානස්සේ තබලා තිබෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ ආශිර්වාද භුක්ති විඳින්න හැම කෙනෙක්. හාලෙලූයා. නැවත යන් යසාය පොතට. යසාය 51 1 ඉඳන් ආයි 3 වෙනකම් අපි බලමු. ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ ස්වාමින් වහන්සේ සොයන්නා වූ තැනැත්තෙනි මට කන් දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතකින්ද කියාත් නුඹලාව හාරාගත්තේ මොන වලකින්ද කියාත් ගල්වලකින් කියාත් බලන්න. නුඹලාගේ පිය වූ ආබ්‍රහම්ද නුඹලා බිහිකර සාරාද බලන්න. දැන් මොකද්ද මෙතන කියන්නේ? නුඹලාගේ පිය වූ ආබ්‍රහම්ද නුඹලා බිහිකල සාරාද බලන්න. අපි ආබ්‍රහම්ගේ වංශයයි. අපි ඒක ගිය සතියේ බැලුවා. ආමෙන්. ඔබ ඕන මේ බයිබල් පද ටික ඕන කියව ගන්න. ගලාති 3:10 ඉඳන් 17 වෙනකන් 3:25 ඉඳන් 29 වෙනකන් ඒ ටික ඔබ ගෙදර ගිහලා කියවන්න. ආබ්‍රහම් දිහා බලන්න කියලා තමයි අපිට කියන්නේ. කා දිහාද බලන්න කිව්වේ? ආබ්‍රහම් දිහා. අල්ලපු ගෙදර එක්කිනා දිහා නෙමෙයි. අසල්වාසී එක්කිනා දිහා නෙමෙයි. ආබ්‍රහම් දිහා බලන්න. ඔබ බලන්නේ වෙන අය දිහා. ඒකයි වැඩි ඔබ වැටෙන්නේ ඒකයි. ආමෙන්. ආබ්‍රහම් දිහා බලන්න. ආයි කියවන ශෙලෝමි දෙවෙනි පදේ නුඹලාගේ පිය වූ ආබ්‍රහම්ද නුඹලා බිහිකර සාරාද බලන්න. නුඹලා පිය වූ ආබ්‍රහම්ද නුඹලා බිහිකර සාරාද බලන්න. සාරා දෙවියන් වහන්සේ විශ්වාස කළා. ඒකයි නිසි වයස පව් වෙලත්
ගර්භණී වෙන්න බලය ලැබුවේ. සාරාට ඊසාක් හම්බෙද්දී අවුරුදු 90යි. ආබ්‍රහම්ට අවුරුදු 100යි. ඒගොල්ලෝ ඇදහිල්ලෙන් සහ ඉවසීමෙන් ගමන් කරලා පොරොන්දු උරුම කරගත්තා. ඒකයි ආදියා බලන්න කියන්නේ. බලන්න ඊළඟට මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගෙන ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටිද්දී දෙවියන් වහන්සේ ඔහු කැඳවා ගත්තා. ඊළඟට ඔහුට ආශිර්වාද කොට ඔහු වැඩි කෙලෙමි. ඔහුට ආශිර්වාද කරලා ඔහු වැඩි කළා. දැන් අපි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කරද්දී අපි ආබ්‍රහම්ගේ ඇතුලේ හිටියා. හොඳට මතක තියාගන්න. හරිද? ක්‍රිස්තුස් වංශය ආවේ දාවිද්ගේ වංශයෙන්. මතක තියාගන්න. දාවිත් ආවේ ආබ්‍රහම්ගේ වංශයෙන්. ඒතර දාවිද්ගේ වංශයෙන් මරියා ආවා. මරියාගෙන් තමයි ක්‍රිස්තුස් වංශය ආවේ. හරිද? මේ අපිව සම්බන්ධ කරලා තියෙන එකයි. ඒතර දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කරද්දී අපි ආබ්‍රහම් තුල හිටියා. ක්‍රිස්තුස් වංශය ආබ්‍රහම් තුල හිටියා. මතක තියාගන්න. වචනේ ක්‍රිස්තුස් වංශ කියන වචනේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරද්දී වචන වල කතා කරලා තමයි ආශිර්වාද කළේ. හරිද? වැඩි කළා යාගේ ආශිර්වාදය. පල්ලට යන් ඉතුරු ටික ඔන්න බලන්න. මෙන්න ඔබේ ආශිර්වාදය බලන්න. මක්නිසාද ස්වාමින් වහන්සේ සියොන් සැනසූසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ සියොන් සැනසූසේක. සියොන් කියන්නේ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ වැඩ සිටින කන්ද. අලුත් ගිවිසුමේ සියොන් කියන්නේ සභාව. ඔබට මට මේ අභිමුඛයට තමයි අලුත් ගිවිසුමේ සියොන් කියන්නේ. දැන් මොකද්ද කියන්නේ? අපිව උන්වහන්සේ සනසලා තියෙන. ඒ නිසා කවුරුත් වැළපෙන්න එපා. කනගාටු වෙන්න එපා. දුක් වෙන්න එපා. ඊළඟට උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා ඔබේ සියලු නටබුන් තැන්. නටබුන් කියන්නේ කැඩිලා බිඳලා තියෙන තැන්. ඔබේ පෞල් ජීවිතය, ඔබේ ආර්ථිකය වෙන්න පුළුවන්, ඔබේ ශරීර සෞඛ්‍ය වෙන්න පුළුවන්, ඔබේ ව්‍යාපාර වෙන්න පුළුවන්, ඔබේ රැකියාව වෙන්න පුළුවන් මොනවා හරි කැඩිලා තියෙනවද? කැඩිලා තියෙනවද? මතකද නටබුන් වෙලා තියෙනවද? ඔබ දෙවියන් වහන්සේ ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේ යමක් කරන්න යනවා ඒ ස්ථානේ. ආමේන්. ඔබ ඉඩ දෙන්න. දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න. නුඹේ නටබුන් තැන් සනසා ඊළඟට ඇගේ වනාන්තරයේ ඒදම්ෙන්ද නටබුන් ආවෙන් පස්සේ ඊට පස්සේ වනාන්තරයක් වගේ වෙනවා. කිසිම ජීවනයක් නැහැ. හැම පැත්තෙම අසාර්ථක දේවල් තියෙනවා. දෙවියන් වහන්සේ මොකද්ද කරන්නන්නේ? ඒදම් වෙන්නේ මතකද? ආදම් සහ ඒව පව් කරන්න ඉස්සෙල්ලා. ඒගොල්ලෝ කොහොමද හිටියේ? සියලුම ආශිර්වාද වලින් පිරීලා හිටියේ. ආදම්ට තැඹිලි ගෙඩියක් බොන්න උනොත් මංකිට අඬ ගහලා මංකි ගිහිල්ලා අර තැඹිලි ගහෙන් තැඹිලි ගෙඩිය කඩන් ඉන්න කියපම මංකි තැඹිලි ගෙඩිය කඩන් එනවා. කිසි අඩුවක් නැහැ. ආදම්ට තලපත් කණ්ඩ වුණොත් තලපත් මාළුවෙක් එන්න කියලා කියපු ගමන් තලපත් මාළුවෙක් එනවා එයින්. මොකද මේට සත්තුන් කෙරේ ආධිපත්‍ය දුන්නන් කිසි අඩුවක් තිබ්බේ නැහැ. අද ඔබටත් ඒ දෙයම තියෙනවා. ආමේන්. ආමේන්. හාලෙලුයා. ඔබේ වනාන්තර ස්ථානයේ ඒ දන්ද ඊළඟට ඇගේ කාන්තාරයේ ස්වාමින් වහන්සේගේ උයන මෙන්ද කළසේක. සභාව කන්‍යාව දෙයන්න යේසුස් වහන්සේ අපේ මනාලේ අපි මනාලි. ඔබේ කාන්තාර ස්ථානය ස්වාමින් වහන්සේගේ උයන ඒ දන් වෙන උයන මෙන් හැම පැත්තෙම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ආමේන්. දැන් මේක ලැබිලා තියෙන්නේ. ආමේන්. ආමේන්. හාලෙලූයා. මේ ආශිර්වාද ලැබිලා තියෙන්නේ. මේ බලන්න මේක තමයි දැන් ඔබේ නිවසේ තියෙන්න ඕනේ. ඔබ රැකියා කරන ස්ථානයේ ඔබේ නිවසේ විශේෂයෙන් ඔබේ නිවස. ඔබේ සභාවේ මේ දේ තමයි තියෙන්න ඕනේ. සභාවත් හඬා වැටෙන අනේ ස්වාමිනී අපි පව්කාරයෝ අපිට මුකුත් කරන්න බෑ අපි දූර වෙලයි කිව්වොත් එහෙම දෙවියන් වහන්සේ කන් දෙක ඇඟිලි ගහ ගන්නවා. සභාවෙත් තියෙන්න ඕනේ මේ දේ. ඔබේ නිවසෙත් තියෙන්න ඕනේ මේ දේ. මතක තියාගන්න. මෙන්න මේ දේ තමයි තියෙන්නේ කියන්න. ප්‍රීතිමත්කමද ඊළඟට සන්තෝෂයද ස්තුති දීම සහ ගීතිකා හඬද එහි සම්භවේ. දැන් මේ දේ තමයි සභාවෙත් තියෙන්න ඕනේ නිවසෙත් තියෙන්න ඕනේ. ආමෙන්. ඔබ ඒ තරම් ආශිර්වාද ලද්දේ. ආමෙන්. 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 ප්‍රීතිමත්කම. වයිෆ් උයනකටත් ප්‍රීති වෙනවා. ආමෙන්. රෙදි හොදනකටත් ප්‍රීති වෙනවා. අතු ගන්නකටත් ප්‍රීති වෙනවා. භාර්යාව ස්වාම පුරුෂ දරුවෝ ඔක්කොම නිවස සභාව ඔක්කොම තුල ප්‍රීතිමත්කම තියෙන්න ඕනේ. නැත්තම් එලවන්න. අසමාදානෙ තියනවද? වියෝල්කම තියනවද? අසතුට තියනවද?
ජේසුස් වහන්සේගේ නාමෙන් අපේ නිවසෙන් හත් පැත්තකින් ඉවත් වෙලා නොපෙනී යන්න කියලා ඔබ ආධිපත්‍යයෙන් කතා කරන්න ඒකයි. අපේ නිවස තුළ තියෙන ඕනේ ප්‍රීතිමත්කම. ආමේන්. හලෙලූයා. ආමෙන්. අපේ සභාව තුළ තියෙන ඕනේ ප්‍රීතිමත්කම. ආමේන්. ආමෙන්. ප්‍රීතිමත්කමද සන්තෝෂයේද සන්තෝෂයේදී සමහරු නටයි. ආමෙන්. මම මුල් කාලේ සභාවක හිටියම අපේ එක බ්‍රදර් කෙනෙක් බ්‍රදර් නෙවිල්. එයා බැලුවා මම හරිය නිකන් නට වගේ යනවා හෙට එනවා සින්දු ගීතිකා කීකේ. එයා බැලුවා මේක තමයි තියෙන්නේ සභාව තුළ. ආමෙන්. ඔබ උඩ නගිද්දි උඩට එද්දි ගීතිකාවක් කියගෙන නටාගෙන උඩට එන්න. ආමෙන්. හalleluya. මේක තමයි ඔබේ නිවසෙත් තියෙන්න ඕනේ. ආමෙන්. සන්තෝෂයේ තියෙන කෙනෙක් මෙහෙම ඉන්නවා. ඔම ඉන්නේ. තියා hina වෙලා නටලා ඈ දත් ඔක්කොම පේන්න hina වෙන්න. ආමෙන්. සන්තෝෂයේද ඊළඟට ස්තුති දීම මේක වැදගත්. නිවසේ හැම තැනම ස්තුති දීම තමයි ඇහෙන්න ඕනේ. ඔබ නිවසේ කුස්සියට යනකොටත් ස්තුති දීම තමයි ඇහෙන්න ඕනේ. සාලට යනකොටත් ස්තුති දීම තමයි ඇහෙන්න ඕනේ. කාමරයට යනකොටත් ස්තුති දීම තමයි ඇහෙන්න ඕනේ. මිදුරට යනකොටත් ස්තුති දීම තමයි ඔබේ නිවසේ ඇහෙන්න ඕනේ. ආමෙන්. ආමේන්. ගීතිකා හඬ. බාහිරව ගීතිකාව කෑල්ලක් කියන, ඊටු කෑල්ල ස්වාම පුරුෂයා කියනවා. ඊටු කෑල්ල දරුවෝ කියනවා. ඕක තමයි තියෙන්න ඕනේ. ආමෙන්. ඔබ කියපු ගීතිකා වෙනස් කරන්න. ඔබ කියපු ගීතිකා වෙනස් කරන්න. දැන් මේ ගීතිකා ගායනා කරන්න. ඒක අපි ගීතිකාත් වෙනස් කරලා තියෙන්නේ. ආමෙන්. ඒක අපි හඬා වැළපෙන ගීතිකා කියන්නේ නැත්තේ. ආමෙන්. මොකද දෙවියන්වහන්සේ අපිට දීලා තියෙන ප්‍රීතිය, සන්තෝෂය. ආමෙන්. ආමේන්. හalleluya. හලෙලූයා. හalleluya. හලෙලූයා. ඔබේ නිවසේ ප්‍රීතිමත්කම තියන්න ස්තුති දීම කරන්න හැම දෙයකටම. ආමෙන්. ආමේන්. හැම දෙයකටම ස්තුති කරන්න. ආමෙන්. ගීතිකාවක් කියන්න ගෙදර වැඩ කරද්දී. ඉස්සර සින්දු කිව්වා දැන් ගීතිකා කියන්න. සින්දු කියන්නත් එපා සින්දු අහන්නත් එපා. ගීතිකා අහලා ගීතිකා කියන්න. ගීතිකා කියද්දි ගොඩක් දේවල් ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. ආමේන්. හලෙලූයා. ආමෙන්. දෙවියන්වහන්සේට ස්තුතිය ප්‍රශංසාවක් යනවා. දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරද්දී අන්ධකාර දේවල් තියෙනවා ඒවා පහ වෙලා යනවා. හලෙලූයා. ආමෙන්. හalleluya. ඒ වගේම ඔබේ මුඛයේ යහපත් දේ පවසන විට දෙවියන්වහන්සේගේ හෘදේ පිනා යනවා. ඔබ මේ ඇදහිල්ලේ ගීතිකා ගායනා කරනකොට ඔබේ මනස අලුත් වෙනවා. ඔබ කියන දේ ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. නිසා නිවසේ ගීතිකාවක් ගායනා කරන්න. වයිෆ් පටන් ගන්න. වයිෆ්ලට හොඳට ගායනා කරන්න පුළුවන්. වයිෆ්ලා ගායනා කරන දේ වැරදි. ඒකයි වැඩේ. අයියෝ මොනවද? කොඳුරන්න එපා. කනස්තල වෙන්න එපා. ප්‍රීතිමත් ගීතිකාවක් ගායනා කරන්න. ආමෙන්. හalleluya. හලෙලූයා. ප්‍රීති වේමු සමිඳුන් තුල වතත් ප්‍රීති වේමු. ආමෙන්. ප්‍රීතිය ගීතිකාවක් ගායනා කරන්න. මේ ගීතිකාවක් අහලා ගායනා කරන්න. ගායනා කරද්දී ප්‍රීතිය එනවා. මතක තියාගන්න. ප්‍රීතිය අපේ. ප්‍රීතිය අපේ. ආමේන්. මිනිස්සු මේ ප්‍රීතිය හොයාගෙන ලෝකේ වටේ යනවා. මේ ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. මේක තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි. මේ ප්‍රීතිය ලෝකේ කොහොක්වත් නැහැ. ඒ නිසා ප්‍රීති වෙන්න නිතරම. ආමෙන්. ඔබේ නිවසේ තියෙන්න ඕනේ මේ දේවල්. ප්‍රීතිම, සන්තෝෂය, ස්තුති දීම, ගීතිකා හඬ. ආමෙන්. ආමේන්. හalleluya. ගීතිකා කියද්දි ජයග්‍රාහික ගීතිකා ගායනා කරන්න. ප්‍රීතිමත් ගීතිකා ගායනා කරන්න. සඵලත්වයේ ගීතිකා ගායනා කරන්න. නවමැවිල්ලේ ගීතිකා ගායනා කරන්න. ආමෙන්. හalleluya. නැත්තම් ඔබ ගීතිකාවෙන් කියන දේ පවා ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. මේ ලොව තිබෙන අමිල නිමල සැපත මට එපා කිව්වොත් එහෙම ලයිට් බිල ගෙවන්න වෙන්නේ පොලිසියෙන් තමයි. එහෙම ගීතිකා කියනවා සමහර. මතක තියාගන්න. නිසා ඒවා කියන්න එපා. යේසුස් ස්වාමීන් මාගේ ඩේරාවේ මාට කිසි ඉඟයක් නැතේ. ඒවා ගායනා කරන්න. ආමෙන්. මොකද ඔබ ගීතිකාවෙන් පවා කියන දේ ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. වැටි වැටි මා යනවා මේ ජීවන ගමන කිව්වොත් වැටි වැටි තමයි ඔබට හැමදාම යන්න වෙන්නේ. ඒ නිසා ඒක කියන එක නවත්තන්න. ජයග්‍රාහිකයි දෙවිඳුන්ගේ දරුවෝ අපි ජයග්‍රාහිකයි කියලා ගායනා කරන්න. එතකොට ජයග්‍රහණින් තවත් ජයග්‍රහණයට ඔබට ගමන් කරන්න පුළුවන්. ආමෙන්. හalleluya. ඔබ ගීතිකාවෙන් කියන දේ පවා සිද්ධ වෙනවා. එහෙනම් ඔබේ ගීතිකාත් වෙනස් කරන්න ගෙදර. ආමෙන්. හalleluya. ඔබට පැහැදිලිද? ආමෙන්. මෙතනට දෙවියන් වහන්සේ ඔබව ගෙනලා තියෙන්නේ. නැවත ශලෝමි ඉක්මනින් 51 1 ඉඳන් 3 වෙනකන් කියවමු. තව මේගොල්ලන්ට ඇතුළට යන්න ඔබ මේක තව අහන්න.
මේක මම මේට ගානකට කලින් අහලා පස්සේ තමයි මට කාලයක් ගියන් පස්සේ තමයි මේ දේ එලිදරව් වුනේ. ඒ නිසා ඔබට එලිදරව් වෙන්න පස්සේ කල්යයි නැවත නැවත අහද්දි තමයි ඔබට එලිදරව් වෙන්නේ. නැවත කියවන්න. ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ සෙනගක් අපි ස්වාමින් වහන්සේ සොයන්නා වූ තැනැත්තෙනි ස්වාමීන් වහන්සේ සොයන සෙනගක් අපි මට කන් දෙන්න. ස්වාමීන් වහන්සේට කන් දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාට හාරාගත්තේ මොන ගල්වලකින්ද කියාත් බලන්න. නුඹලා දැන් දැක්කද ඔබ තෝරගත්තේ මොන පර්වතයෙන්ද? ක්‍රිස්තුස් වහන්සේ තමයි පර්වතේ. නුඹලා හාරාගත්තේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි ඔබ එළියට ගත්තේ. හරි ඊළඟට නුඹලාගේ පියව් ආබ්‍රහම්ද නුඹලා බිහි කර සාරාද බලන්න. එතන බලන්න වෙන කිසි දෙයක් බලන්න එපා. ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් බලන්න දෙවනස් කියපු දේ බලන්න. නුඹේ පියව් ආබ්‍රහම්ද නුඹලා බිහි කර සාරාද බලන්න. සාරා ඇදහිල්ලෙන් දෙවනන්ස විශ්වාස කළා. ඒකයි නිසි වයස පව් වෙලත් ගර්භණි වෙන්න බලය ලැබුවා. ආබ්‍රහම් ඇදහිල්ලේ පියා. ආබ්‍රහම් නැති දේ ඇති දේමින් සඳහන් කළා. මලවුන් ජීවත් කරන්නව දෙවනන්ස කරේ ආබ්‍රහම් විශ්වාස කළා. ඒකයි බලන්න කියන්නේ. ආමෙන්. හාලෙලූයා. ඊළඟට මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගෙන ඔහුට ආශිර්වාද කොට ඔහු වැඩි කෙලෙමි. මක්නිසාද ස්වාමින් වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා ඇගේ වනාන්තරයේ ඒදන් මෙන්ද ඇගේ කාන්තාරයේ ස්වාමින් වහන්සේගේ උයන මෙන්ද කළසේක. මේක තමයි දැන් ඔබ ඉන්නේ. ස්වාමින් වහන්සේගේ උයන ඒදන් උයනේ. දැන් අපි ඉන්නේ ඇත්තටම මේ වගේ ස්ථානයක කිරිසා පැණි ගලා යන උදේශයක් තුල. ආමෙන්. ඒ නිසා ඔබට දුක වේදනාව අයිති නෑ. ඔබ වෙනුවෙන් ජේසුස් වහන්සේ කුරුසෙදී ඔබේ හැම දුකක්ම උන්වහන්සේ කුරුසෙදී ගත්තා. ඔබ යසාය පොතේ බැලුවොත් එimhe යසාය 53:4 කියනවා ජේසුස් වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකයයි. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණා. සමාදානය කියන වචනේ ශාලොම් කියලා තියෙනවා. ඒක ශාලොම් කියන්නේ සඵලත්වය. අපිට සමාදානය හා සඵලත්වය ගෙන දෙන දඬුවම ජේසුස් වහන්සේ ලැබුවා. ඒ කියන්නේ උන්වහන්සේ දඬුවම් ලැබුවා අපි සමාදානෙන් හා සඵලත්වෙන් ජීවත් වෙන පිණිස. ඒකයි මම කියන්නේ ජේසුස් වහන්සේ මැරුණේ අපරාධේ අපි සඵල වුන් නැත්තම්. ඔබ පැහැදිලිව තේරුම් ගන්න. ආමෙන්. හalleluya. නිසා සභාව ඔබ හැම කෙනෙක්ම දෙවනස්සේ කැඳවලා තිබෙන මේ ආශිර්වාද උරුම කරගන්න පිණිස. නිසා ඔබ ආබ්‍රහම් දිහා බලන්න, ඊසාක් දිහා බලන්න, සාරා දිහා බලන්න. අපි තව දෙයක් පෙන්වන්නම් අද දවසේ. ඔබ දන්නවනේ දෙවනස්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කළානේ. ආබ්‍රහම් එක්ක තව කෙනෙක් හිටියා. ලොත් හිටියා. ලොත් කියන්නේ ආබ්‍රහම්ගේ මල්ලිගේ පුතා. හරිද? ලොත් කියන්නේ ආබ්‍රහම්ගේ මල්ලිගේ පුතා. මම එතනට එන්න ඉස්සලා උත්පත්ති පොතට යන්කෝ. ඔබට තව ආබ්‍රහම්ගේ ආශිර්වාදය පොඩ්ඩක් පෙන්වන්න. එන සතියෙත් එන්න මේ ව්‍යාපාර ඔබට ආදායම් මාර්ග කීපයක් තියෙනවා. දෙවනන්සේ ආශිර්වාද කරලා ඒ ටිකත් ලබා ගන්න. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන් අපි 3 වෙනකන් කියුවේ. හිමීට වචනේ ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. ඔන්න දෙවනන්සේ ආබ්‍රහම්ට කතා කළ ආකාරයෙන්ම මේක විවාහ වෙලා ඉන්න හැම කෙනෙක්ටම අයිති. හොඳට මතක තියාගන්න. විවාහ වෙලා ඉන්න හැම කෙනෙක්ටම අයිති. දෙවනන්සේ ආබ්‍රහම්ට කියනවා නුඹේ නෑයන්ගෙන්. ආයිකෙමු 12:1 කියන ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද ආබ්‍රහම්ට දෙවනන්සේ වෙන් වෙන්න කියනවා. ඔබ විවාහ වුණේ ගමන් අනිවාර්යෙන් ඔබ වෙනම නිවසකට යන්න. අම්මලා තාත්තලා එක්ක ඉන්න එපා. ඒගොල්ලෝ ආදරෙන් බලන්න යන්න එන්න. ඒ නිවසේ ඉන්න එපා. අම්මා තාත්තත් එක්ක ඉන්න එපා. මේ වෙන් වෙන්න. වෙන් වෙලා මේ ආශිර්වාදය ලබා ගන්න. නැත්තම් එහෙම අම්මා තමයි සමාජයට ඔබට දේවල් කරන්නේ, තාත්තා තමයි ඔබට දේවල් කරන්නේ. ඒතර ඔබට උනන්දුවක් නැහැ ආශිර්වාද ලබා ගන්න. අම්මයි තාත්තයි කරනවනේ ඔක්කොම. වයිෆ්ගේ අම්මයි තාත්තයි, ස්වාමි පුරුෂයාගේ අම්මයි තාත්තයි දෙන්නම කරන නිසා ඔබ වෙනම නිවසකට යන්න. වෙනම නිවසකට යන්න. බ්‍රදර් රෝහිත වෙනම නිවසට ආවා කියලා ඕගොල්ලන්ගේ මාස රෙන්ට් එක පොඩ්ඩක් කීයද කියන්නේ? 24යි. දැන් මාස කීයද වෙනම නිවසකට ඇවිල්ලා? 8ක් වෙනවනේ. එක දවසක්වත් රෙන්ට් එක දෙන්නේ නැති පිටියේ නෑනේ. දෙවනන් සැපෙව්වනේ.
අන්න. හලෙලූයා. මතක තියාගන්න. ඔයාලට හිතා ගන්නත් බැරි වෙන්නේ නැති. ආමෙන්. මේක තමයි වැඩි. මේ ආශිර්වාදය දෙවනන්සේ ආබ්‍රහම් කැඳෙව අම්මයි තාත්තට හොඳට බලන්න පුළුවන් උපරිම විදියට අම්මටයි තාත්තට සලකන්න. භාර්යාවගේ අම්මටයි තාත්තටයි ස්වාම පුරුෂයාගේ අම්මයි තාත්තටයි හොඳට සලකන්න. හරි? නමුත් ඔබ වෙනම ඔබ නිවසකින් යන්න මේ ආශිර්වාදය ලබන්න ඕන. නැවත උත්පත්ති 12:1 කියවන්න. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද සමහරට ඉන්නේ ගමෙන් පවා. හරි? ඔබ පිටරටක ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ රටෙත් ඔබට ආශිර්වාද තියෙනවා. නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන්ගෙන්. නෑයෝ ගැලවීම ලැබලා නැත්නම් එහෙම හරිම ප්‍රශ්නයක් ඔබට. මතක තියාගන්න. නෑයෝ ගැලවීම ලැබලා නැත්නම් ඔබ සාමාන්‍යයෙන් ඔය කතාවක් තියෙනවනේ. අර ගෙදරකට එන්න හොඳ නැහැ. වේයෝ එන්නත් හොඳ නැහැ. කාවෝ එන්නත් හොඳ නැහැ. නෑයොත් ඇවිල්ලා ගෙදර හිටියොත් එහෙම ගොඩක් ප්‍රශ්න වෙනවා. වේ ආවොත් මොකද වෙන්නේ? ලී බඩු ටික කනවා. ඒ නිසා නෑයෝ ගාන්ට ආශ්‍රය කරන්න. ඒගොල්ලෝ ගැලවීම ලැබලා නැත්තම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. ආමෙන්. නැත්තම් නෑයා වේයා වෙනවා. ඒගොල්ලන්ට ආදරය කරන්න, ඒගොල්ලන්ට යාඥා කරන්න, ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න. ආමෙන්. හලෙලූයා. මේ දෙවියන් වහන්සේට කීකරු වෙන්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබගේ. ආමෙන්. හලෙලූයා. නෑයන්ගෙන් දෙවියන් වහන්සේ වෙන් වෙන්න කියන්නේ ඒගොල්ලෝ නොහැදිලිකාරකමේ ඉන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ නොහැදිලිකාරකමේ දේවල්. ඒතර ඔබත් කතා කරන්නේ මේ දේවල්. දැන් අපේ දරුවෝ නෑදෑ කරලා ගියාම ඒගොල්ලෝ කියන කතා දැක්කම මගේ මූණ දිහා බලලා hina වෙනවා. ඇයි ඒවා අපිට අදාළ නැහැනේ? අයියෝ මේ පෙට්‍රල් ඊයේත් වැඩි නනේ රුපියල් 20 ගානකින්. ඒක අපිට අදාළ නැහැ. මං අද උදේ පුල් ටැංක් ගහගෙන ආවා. අපිට අදාළ නැහැ. අපිට සපයන්නේ ආස පොළොව මැව් ස්වාමීන් වහන්සේ. ආමේන්. හලෙලූයා. ආමේන්. හලෙලූයා. 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 පෙට්‍රල් 18 ගියත් අපිට සපයනවා ස්වාමීන් වහන්සේ. ආමේන්. ඒ නිසා කිසි දෙයකට ඔබ බය වෙන්න එපා. ආමෙන්. ඒගොල්ලෝ ගාවට කියන අම්මෝ පෙට්‍රල් අනුර කොහොමද කිව්වේ? අනුරටත් බයිනි. එයාව රෝස් කරන්න එපා. අපි මුණ දෙමු. ආමෙන්. ඔබේම ව්‍යාපාරයක් තිබ්බම කිසි අවුලක් නැහැ. දැනසෙට සපයයි. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. ඔබ වෙන් වෙන්න. මොකද ඒගොල්ලෝ නොහැදිලි බයිබලේ කියන දේවල් අහගන්නකො. ඉක්මනින් සලම ටක් ගාලා පෙරලා ගන්න. කොරින්ති පොතට යන්න. තව චුට්ටක් පෙන්නන්න. 2 කොරින්ති පොතට පෙරලා ගන්න 7:14 කියවන ඉක්මනින් 2 කොරින්ති 7:14 දැනන්සිට කීකරු වෙන්න දැනන්ස ඔබට ආශිර්වාද කරයි. නුඹලා කැමතිව කීකරු වන්නෝ නම් දේශයේ සාරවත්කම භුක්ති විඳිනවා. කීකරුකම ඉතාමත් වැදගත් දෙයක්. 2 කොරින්ති 7:14 එසේය මම නුඹලා ගැන පාරට්ටු කර 2 කොරින්ති 6:14 සමාවෙන්න 6:14 නොහැදිලි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවන්න. නැවතත් කියවන්න. නොහැදිලි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවන්න. හැමෝම කියන්නේ නොහැදිලි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ආමේන්. ඒ කියන්නේ ගැලවීම නොලබපු අය නැත්නම් ජේසුස් වහන්සේව අදහන් නැති අය මේ වචනේ තියෙන බලවත් ක්‍රියාවල් විශ්වාස කරන්නේ නැති අය සමහර සභාවල ඉන්නවනේ. ජේසුස් වහන්සේ මේ මම එක්කෙනෙක්ට කිව්වා රොටි පහයි මසුන් දෙන්නයි කතාව කිව්වා. ඊට පස්සේ වැන්දබුවගේ තෙල් කුලාවේ තෙල් ආපු විදිය කිව්වා. පිටි මුට්ටියේ පිටි පාස්තා කෙනෙක් එයා පස්සේ මම කියද්දි තමයි පිළිගත්තේ. එතකම් පිළිගත්තේ නැහැ. ඒතර වචනේ විශ්වාස කරන්නේ නැත්නම් ඒගොල්ලොත් අයිති සභාවේ පාස්තා වෙන්න පුළුවන්. මේ වචනේ විශ්වාස කරන්නේ නැත්නම් මේකේ තියෙන බලවත් ක්‍රියාව විශ්වාස කරන්නේ නැත්නම් පාස්තා වුණත් අයිති නොහැදිලිකාර සභාවට තමයි. නොහැදිලිකාර සරණයට තමයි අයිති. හරි? ඒතර බයිබලයේ කියනවා නොහැදිලි කාර්යයන් සමග අසම සම ලෙස සම්බන්ධ නොවෙන්න. අපිට කියන්නේ ආදම් සායවට මොකද කිව්වේ? යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කණ්ඩ එපා. දෙවනස එපා කිව්වනම් එපා. අපිට කියන්නේ නොහැදිලි කාර්යයන් සමග අසම සම ලෙස සම්බන්ධ නොවෙන්න. ඒගොල්ලොත් එකතු වෙලා හවුල් ව්‍යාපාර පටන් ගන්න යන්න එපා. ඒගොල්ලෝ එක්ක හවුලෙන් මුකුත් කරන්න යන්න එපා ඔබ. ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරලා ගහන්න ඉන්න. ඔබ ඒගොල්ලොත් එක්ක හවුල් වෙලා වැඩ කරන්න යන්න එපා. ඔබට පැහැදිලිද? මොකද ඔබේ ඇදහිල්ල පවා ඒගොල්ලෝ විනාශ කරනවා. නොහැදිලිකාර සෙනග ඇවිල්ලා කූඩැල්ලෝ වගේ ඔබේ තියෙන ජීවනයේ සාරය උරා ගන්නවා. ඔබගේ ඇදහිල්ල පවා ඒගොල්ලෝ විනාශ කරනවා. මෙතනට ආවෙන් පස්සේ අපි ඔබට ඇදහිල්ල කතා කරනවා. ඔබ ඇදහිල්ල කියනවා. ඒගොල්ලොත් එක්ක ගැවසුනාම ඔබේ ඇදහිල්ල පවා වෙනස් කරනවා ඒගොල්ලෝ.
එනිසායි සම්බන්ධ වෙන්න එපා කියන්නේ. ආමෙන්. ඔබ වෙන් වුණා ජීවිතයක් ගත කරන්න. ආමෙන්. ඒකන ඔබට පුළුවන් ඔබේ නෑදෑයන්ට උදව් කරන්න. නමුත් ඔබ සීමාව තුළ ඉන්න කරන්න පුළුවන් සීමාවෙන් දේවල් කරන්න. ආමෙන්. මේ කියන්නේ නෑදෑයෙක් තරහ වෙන්න එපා කියලා නෙමෙයි. මතක තියාගන්න. ඔබට පැහැදිලි නේ මං කියන දේ. ආමෙන්. නැවත යන් ශලෝම යතන්ට යම්. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයට. 12:1-2 ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. පියාගේ ගෙදරින් පිටත්ව පියාගේ ගෙදරිනුත් අයින් වෙන්න ඕන. ආමෙන්. වෙනම ඉන්න මේ ආශිර්වාදය ලබා ගන්න. ආමෙන්. ඔබේ උරුමේ වෙන්න පුළුවන්. අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නකම් මේක ඉන්න කියන්නේ ඔබ වෙනම ඉන්න. ආමෙන්. ඔබ වෙනම ඉන්න. ආමෙන්. ඔබ වෙනම ඉන්න. දෙයයන්ස ඔබට ආශිර්වාද කරයි. ආමෙන්. අම්මයි තාත්තයි ඉන්නකම් ඒ නිවසේ තියලා ඔබ බලා ගන්න. ඔබ වෙනම ඉන්න. ආමෙන්. දෙවියන් වහන්සේට ඕනේ ඔබට ඇති කියන තරම් ආශිර්වාද කරන්න. ආමෙන්. ආමෙන් කීප දෙනයිද? මෙතරම් දුන්නදයි කියන තරමට ඔබට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේට ඕනේ. ආමෙන්. හලෙලූයා. ඇති ස්වාමිනී කියන තරමට ඔබට ආශිර්වාද කරන්න මෙතරම් දුන්නදයි ස්වාමිනී කියන තරමට ඔබට ආශිර්වාද කරන්න උන්වහන්සේට ඕනේ මේ වෙන්නුණා ජීවිතේට ඔබ ඇතුල් වෙන්න. ආමෙන්. ආමෙන්. හලෙලූයා. 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 දැන්සේ ආබ්‍රහම්ව වෙන් කරලා තමයි ආශිර්වාද කළේ. බලන්න මොනවද කරපු ආශිර්වාද ටික. මේක දැන් ඔබේ. මම නුඹ ගොස් මහත් ජාතියක් කරන්නෙමි. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. ආමෙන්. මේක දැන් ඔබේ. කියන්නේ මම මහත් ජාතියක්. මම මහත් ජාතියක්. නැවතත් කියන මම මහත් ජාතියක්. මම මහත් ජාතියක්. අපි සිංහලත් නෙමෙයි, දෙමළත් නෙමෙයි, මුස්ලිමුත් නෙමෙයි, බර්ගත් නෙමෙයි, මැලෙත් නෙමෙයි. අපි මහත් ජාතියක්. අපි මහත් ජාතියක්. අපි මහත් ජාතියක්. අපි දෙවියන් වහන්සේගේ ජාතිය අය. ආමෙන්. අපි මහත් ජාතියක්. ආමෙන්. ආමෙන්. ඊළඟට නුඹට ආශිර්වාද කොට නුඹට ආශිර්වාද කොට ඔබට ආශිර්වාද කරලා තියෙන්නේ. දැන් ඔබට ආශිර්වාද කරලා ඉවරයි. ආමෙන්. දැන් කියන්න එපා ස්වාමිනී මට ආශිර්වාද කරන්න, මගේ පවුලට ආශිර්වාද කරන්න. ඔබේ සමන් දැක්ක සමහරුන්ගේ මේ Facebook එකේ හරි කොහේ හරි දැක්ක දාලා තිනා ස්වාමිනී මගේ පවුලට ආශිර්වාද කරන්න. bless me my family කියලා. no. best කරලා ඉවරයි. ආමෙන්. අපි යම් එපිස පොතට ඉක්මනින් එපිස එකේ 3-4 කියවන ඉක්මනින් ඔබට ආශිර්වාද කරලා ඉවරයි. මේ ආශිර්වාදයේ නිසා ඔබ මොන ශාපලත් ස්ථානයකට ගියත් ඒ ස්ථානයේ ආශිර්වාද ලබනවා. මෙච්චර මේ ආශිර්වාදේ බලවත්. ආමෙන්. ආමෙන්. අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමෙන් ශුද්ධව නොකැළල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ ලෝකය මවන්නත් ඉස්සල්ලා අපිව තෝරගත්තා. ඔබ මාව තෝරගත්තා. ආමෙන්. උන්වහන්සේ අපිට සියලුම ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කළසේක. කළසේක කරලා ඉවරයි. ආමෙන්. ආමෙන්. දැන් ඔබට තියෙන ඇදහිල්ල පාවිච්චි කරලා මේක ලබා ගන්න. මේක මගේ සුවය මගේ සඵලත්වය මගේ දියුණු වීම මගේ ජයග්‍රහණය මගේ ජීවනය මගේ ප්‍රඥාව මගේ කියලා ලබා ගන්නයි තියෙන්නේ. ආශිර්වාද කරලා ඉවරයි. ආමෙන්. ආමෙන්. ආශිර්වාද කරලා ඉවරයි. දැන් ඔබ ආශිර්වාද ලද්දෙක්. කියන මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දේ. නැවතත් කියන මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දේ. යක්ෂයා මේ අහගන්න. යක්ෂයා මේ අහගන්න. මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දේ. ලෝකයේ මේ අහගන්න. ලෝකයේ මේ අහගන්න. මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දේ. ආමෙන්. ආමෙන්. මේ ආශිර්වාදයේ පුදුම දෙයක්. ඔබ යනවා. ඔබ ආයතනයක වැඩට යන කෙනෙක් නා ඔබ යනවා. ඒ ආයතනේ වැහෙන්න යන දෙයක්. ඔබ ගියන් පස්සේ ඒ ආයතනේ බ්ලෙස් වෙනවා. හලෙලූයා. ආමෙන්. ඒ ආයතනේ බ්ලෙස් වෙනවා. එච්චර ඔබ ආශිර්වාද ලත්. ආමෙන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. ඔබ විශ්වාස කරන්න. මේක විශ්වාස කරලා හැමදාම ප්‍රකාශ කරන්න. නිතරම ඔබට ක්‍රියා ගන්න. මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දෙක් කියලා ඔබටම ප්‍රකාශ කරගන්න නිතර. ඔබ ආශිර්වාද ලද්දෙක්. ආමෙන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. හලෙලූයා.
ඉක්මනින් ශලෝමි උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයට. එක දෙක ආයි මුලින් ඉඳන් දෙකේ ඉඳන් කියවන මුලින් ඉඳන් මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. තව දෙවනන්ස මතක තියෙන තව දෙයක්. දෙවනන්ස ඔබට ආශිර්වාද කරන්නේ තව කෙනෙක්ට ආශිර්වාදයක් වෙන පිණිස. ආමේන්. ඒ නිසා ඔබ ආශිර්වාද ලද්දෙක්, ඔබ ආශිර්වාදයක්. ආමේන්. ඔබ ආශිර්වාද ලද්දෙක්, ඔබ ආශිර්වාදයක්. ආමේන්. ඒකයි අපි මේ හැමතැනම සභාවල් පටන් ගන්න යන්නේ. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කළේ අනිත් අයට ආශිර්වාදයක් වන පිණිසයි. ඒකයි අපේ අරමුණ. ආමේන්. මේ සත්‍යතාවයේ වචනය මේ දේශේ පුරාම අපි ගෙනියන්න. හල්ලුයා. ආමෙන්. ඔබ අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩේ කරන්න. ආමෙන්. හාලෙලූයා. හල්ලුයා. ඔබට පෙන්වන්නම් ඔබ කොච්චර ආශිර්වාද ලද්ද කියලා. තව පල්ලෙහාට කියන්න ශලෝමි. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. ඔබට ආශිර්වාද කළොත් කවුරු හරි යාට ආශිර්වාද යනවා. ඒ නිසා ඔබට ලෝකේ කෙනෙක් ගැලවීම නොලබු කෙනෙක් ආශිර්වාදයක් කළොත් අනිවාර්යෙන් එයා ගැලවීම ලබන්න කියලා ඔබ ආශිර්වාද කරන්න. එයා ගැලවීම ලබනවා. මේ ආශිර්වාදය. ආමෙන්. කවුරු ඔබට ආශිර්වාද කළොත් එයාට ආශිර්වාදයක් යනවා. ආමෙන්. එයා ගැලවීම ලබන්න කියලා ආශිර්වාද කරනවා. කෙනෙක් අසනීපෙන් ඉන්නවනම් එයා සුවය ලබන්න කියලා ඔබ ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාද නිසා එයා සුව වෙයි. මේ විශ්වාස කරලා කරන්න. බලන්න හරි ලේසි. මිනිස්සු සුවය ගන්න බෙහෙත් බීලා ඔක්කොම කරලා සුවය ලබන්නේ. නමුත් අපි සුවය ලබා ගන්න වචනේ ප්‍රකාශ කරලා. සිතින් අදහලා මුඛයෙන් ප්‍රකාශ කරලා අපි සුවය ලබනවා. හරි ලේසි මේ ක්‍රමයේ පුරුදු වෙන්න. ආමෙන්. හාලෙලූයා. හල්ලුයා. මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නොවේ. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු සෑම වචනකින්මයි. ආමේන්. ආමෙන්. ඔබ සුවය ලබන්න යන්නේ සිතින් අදාළ මුඛයෙන් ප්‍රකාශ කිරීමෙන්. ඒ නිසා ඔබ සුවයි කියලා ප්‍රකාශ කරන්න නිතරම. ජේසුස් වහන්සේ ලැබූ තුවාල වලින් මගේ හිස සිට පාද පතුරු දක්වා සම්පූර්ණ සුවයි කියලා ප්‍රකාශ කරන්න. දෙවියන් වහන්සේගේ ජීවනයේ මගේ හිස සිට පාද පතුරු දක්වා ශරීරයේ සියලුම අවයවයන් වල දෙවියන් වහන්සේගේ ජීවනය ඇත කියලා ප්‍රකාශ කරන්න. මගේ ලේවල දෙවියන් වහන්සේගේ ජීවනය කියලා ප්‍රකාශ කරන්න. ආමෙන්. හාලෙලූයා. ඊළඟට නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නේ. මතක තියෙන මේ වචනේ දැන් ස්ථිර කරලානේ තියෙන්නේ. ඔබට කවුරු හරි ශාප කළොත් එයාට ශාපේ යනවා. අපිට පුළුවන් ඒක නවත්තන්න. ඔබට පුළුවන් ඒක නවත්තන්න. ස්වාමිනී, ඔව් නොදැන කර වරදට ඔබට සමාව වෙන්න. මම ඔබට සමාව දෙනවා. ඔබ එහෙම කියලා ඒක නවත්තන්න. නැත්නම් ඔබට කවුරු හරි ශාප කළොත් එයාට යන්නේ ශාපේ. ඔබට කවුරු හරි ශාප කළොත් ඒගොල්ලන්ට යන්නේ ශාපය. ඒ නිසා කවුරුත් ඔබට ශාප කළා කියලා බය වෙන්න එපා. ඒගොල්ලෝ වපුරන දේ කපා ගන්නවා. ඒගොල්ලෝ ශාප කරන දෙවියන්ස තවත් ඔබට ආශිර්වාද කරයි. ආමේන්. හාලෙලූයා. හල්ලුයා. නිසා ස්වාමිනිය ඔවුන් නොදැන කර වරදට උන්ට සමාව වෙන්න. මම උන්ට සමාව දෙනවා. මම උන්ට සමාව දෙනවා කියලා ඔබ සමාව දෙන්න. නැත්තම් ඒගොල්ලෝ ශාප යනවා. හරි? ඒගොල්ලෝ විනාශය ඔබ දැකලා ඇතිනේ. ඔබ මතකයිනේ පෞගේ චන්ද්‍රිකා මැඩම්ගේ ආණ්ඩුව කාලේ සභාවට පීඩාවක් ආවා. මං හිතන්නේ මේ වැල්ගම් පිටි පැත්තේ හරි කොහේ හරි එක බබෙක් ඉන්නේ බබෙක් කම්පැනි ඉන්න අම්මා කෙනෙක් මේ එක පාස්ටර් කෙනෙක්ව පෑගුවා. එයා කොහොම හරි බස් එකකට හරි මොකට හරි යට වෙලා බඩ පුපුරලා මැරුණා. සෙල්ලම් නෙමෙයි. අපිට කවුරු ශාප කළොත් ඒගොල්ලෝ ශාප යනවා. සෙකරියා 2:8 කියන අපිට අතගසන්න දෙවනන්සගේ ඇසේ කළු ඉංග්‍රීසියට අතගැසුවා සමානයි කියලා. අපිට අතගසනවා නම් දෙවනන්සගේ ඇසේ කළු ඉංග්‍රීසියට අතගසන්නේ. එයාට තමයි භයානක දේ සිද්ධ වෙන්නේ. නිසා ඔබට කවුරු හරි ශාප කළොත් ඔබට විරුද්ධ වුණොත් ඒගොල්ලෝ උදෙසා යාඥා කරන්න. ඔබට පීඩා කරන කෙනා උදෙසා යාඥා කරන්න. ඔබට ශාප කරන කෙනාට ආශිර්වාද කරන්න. නැත්නම් ඒගොල්ලෝගේ ජීවිතේට පවා හානි සිද්ධ වෙනවා. පැහැදිලිනේ? මේ ආශිර්වාදේ නිසා ඉක්මනින් යන ශලෝමි. පොළවේ සියලු පවුල් නුඹ කරුණ කොටගෙන ආශිර්වාද ලබන්නෝ යයි කීසේක. ආමේන්. අපි කරුණ කොටගෙන තමයි දෙවියන්වහන්සේ අපිට ආශිර්වාද කළේ. සියලු පවුල් ආශිර්වාද ලැබෙන්නේ. ඇයි? අපි සුභාරංචි කියලා කියපුවල් ගිහිල්ලා කියපුවම ඒගොල්ලෝ සුභාරංචි පිළිගත්තම ඒගොල්ලොත් මේ ආශිර්වාදයට ඇතුල් වෙනවා. මේක දැනුත් ඒක සිද්ධ වෙනවා. හරි? ආබ්‍රහම් සමග හිටියා ලොත්. හොඳට මතක තියාගන්න. ආබ්‍රහම් සමග හිටියා ආබ්‍රහන්ගේ මල්ලිගේ පුතා තමයි ලොත්. ආබ්‍රහම් මේ නෑයන්කින් අයින් වෙලා යද්දි ලොත් කියන්නේ නැති ආබ්‍රහම් අංකල් මාත් එන්නම් කියලා ලොතුත් ආවා. මං හිතන්නේ ඒ වගේ තමයි මම දකින්නේ නිකන්. හරි? ලොතුත් ආවා. ඒ නිසා ඔබත් එක්ක වැඩ කරන්න කවුරු හරි ඔබේ ඥාති කෙනෙක් ආවොත් එයාත් බ්ලෙසින් වෙනවා. ආමේන්. වැඩ කරන්න ඔබගේ වැඩට උදව් වෙන්න ඔබත් එක්ක වැඩ කරන්න. ආමෙන්. ඔබේ ඥාති කෙනෙක් ආවොත් එයාත් බ්ලෙස් වෙනවා. ලොත්ගේ බ්ලෙසින් එක ඔබට පෙන්වන්නම් ලොත්ගේ ආබ්‍රහන්ගේ බ්ලෙසින් එක කොච්චරද කියලා. මේ අපි ඒකයි ඔබට මේ ව්‍යාපාර පටන් ගන්න කියලා උගන්වන්නේ
මේ බ්ලෙසින් එක ඔබ ලබා ගන්න ඕන නිසායි. රෝම 4:13 කියනවා ආබ්‍රහන්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකයේ උරුම වන්නේ කියලා. දැන් මේ වචනේ රූපයක් තියෙනවානේ. ඔබ තමයි ලෝකෙ ඉන්නේ ධනවත්ම පුද්ගලයා. රූපයක් දැක්කොත් එහෙම. දැන් ඉන්නේ අර කවුද මයික්‍රොසොෆ්ට් කවුද අරයන්නේ මේ ලෝකෙ ඉන්නේ ධනවත්ම පුද්ගලයා කවුද? එලෝන් මාස්ක් කවුද නේද? එයා එලෝන් මාස්ක් නේද? එයානේ. එයා ලෝකේ ධනවත් පුද්ගලයා වුණාට එයාට මුළු ලෝකෙම උරුම නැහැනේ. එයාට යම් ධනය කොටසක් තියෙනවා. මතක තියන්න යම් ධනයේ කොටසක් එයාට තියෙනවා. නමුත් බයිබලයේ කියන්නේ මේ බලන්න මේ රූපේ ඔබ දාගන්න. ඔබ තමයි ඇත්තට මම දකින්නේ ඔබ තමයි ලෝකේ ධනවත්ම පුද්ගලයා. ආමේන්. ආමේන් ආමේන් ආමේන්. රෝම 4:13 කියවන්න ශලෝම්. එයාත් ක්‍රිස්තියානි කෙනෙක්. ලෝකේ ධනවත්ම පුද්ගලයාත් ක්‍රිස්තියානි කෙනෙක්. රෝම 4:13 මතක තියන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහන්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකෙ උරුම වන්නේය. එයා ලෝකේ ධනවත් පුද්ගලයා වෙන්න එයා නිකන් අත්පැඳන් හිටියේ නෑ. මතක තියාගන්න. එයා ව්‍යාපාර පටන් ගත්තා. දැන් ඉදිරි කාලේ ඔබ පටන් ගනි තව ව්‍යාපාර අපි මේක ඉගෙනුවෙන් පස්සේ තව දේවල් ඔබ පටන් ගනි. එකක් නෙමෙයි ඔබට 10ක් 15ක් 20ක් විතර දී. අපේ එක පාස්ටර් කෙනෙක් ඉන්නවා පිටරටක. එයාට ව්‍යාපාර මං 2018 හෝ 14 වගේ දැනගත්තේ. එයාට ව්‍යාපාර 108ක් තියෙනවා. ආමේන්. හalleluya. හalleluya. ආබ්‍රහන්ගේ ආශිර්වාදය ඔබටත් අයිති, පාස්ටර්ටත් අයිති. ආමේන්. ආමේන්. අනේ මම එක පාස්ටර් කෙනෙක් කිව්වා අපෝ මම ව්‍යාපාර දාලා ආවේ කියලා කිව්වා. බලද්දි ව්‍යාපාර ලොස් නිසා දාලා ආවිලා තියෙන්නේ. ව්‍යාපාර බ්ලෙසින් එකකින් ඉඳි දාලා ආව නම් හිතන්න පුළුවන් මං ව්‍යාපාර මට මෙච්චර තිබ්බා මං ඒ ඔක්කොම දාලා ව්‍යාපාර ලොස් වෙලා. ලොස් වුණාම කොහමද දාලා එන්න වෙනවනේ. අයියෝ. නිසා ලොස්ට් වෙනත් දාලා ඉලා තියෙන්නේ. ව්‍යාපාර දියුණු වෙලා ඉඳි දාලා ආව නම් අන්න කියන්න පුළුවන් මේ මෙච්චර මට ව්‍යාපාර තිබ්බා මං දෙවනන්ස මට කතා කළා මං එහෙම දාලා ආවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. නමුත් මේ ඇවිල්ලා තියෙන ලොස්ට් වෙලා නිසා දාලා ඇවිල්ලා. ලොස්ට් වෙනත් දාලා එන්න වෙනවා තමයි. විසඳුම ජේසුස් තමයි. ආමෙන්. ඔන්න බලන්න රෝම 4:13. මක්නිසාද ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකයේ උරුම වන්නේ යන පොරොන්දුව විවස්ථාව කරුණ කොටගෙන නොව ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම කරුණ කොටගෙන ඌයේය. හැමෝම කියන ආබ්‍රහන්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකයේ උරුම වන්නේය. ගලාති 3:29 අනුව ඔබ ආබ්‍රහන්ගේ වංශයයි. එතකොට මේ ඔබටයි මේක උරුම. ආමෙන්. හalleluya. කියන්නේ සඵලත්වයේ මගේ. සඵලත්වය කියන්නේ මුදල් විතරක් නෙමෙයි. මුදල් වලට වඩා දෙයක්. ඔබ සුවෙන් ඉන්නවද? ඔබ සුවේ පැත්තෙන් සඵලවත්. ඔබ හොඳ පෞල් ජීවිතයක් ගත කරනවද? පෞල් ජීවිතේ පැත්තෙන් ඔබ සඵලවත්. ආමෙන්. ඔබ කිසි කෙනෙක්ට ණය නැතුව ඉන්නවද? ඔබ මුදල් පැත්තෙන් සඵලවත්. ආමෙන්. හalleluya. මුදල් වලට වඩා දෙයක්. ඔබ ප්‍රීතියෙන් ඉන්නවද? ඔබ ප්‍රීතියෙන් සඵලවත්. ඔබ සමාදානෙන් ඉන්නවද? ඔබ සමාදානෙන් සඵලවත්. මුදල් වලට වඩා දෙයක් සඵලත්වය කියන්නේ. නිසා සඵලත්වයේ පහ කරන්න එපා. සඵලත්වය වෙන්නේ නැහැ. ආමෙන්. ආබ්‍රහන්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකේ උරුම වන්නේය. මේ වචනේ රූපයක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. මේ පදයට අනුව මම ඒකයි කියන්නේ ඔබ තමයි ලෝකින් ධනවත්ම පුද්ගලයා. ආමෙන්. ආමෙන්. හalleluya. එතනට ඔබ ගේන්න තමයි මේ වචනේ තියෙන්නේ. ආමෙන්. ඔබ තමයි ලෝකේ ධනවත්ම පුද්ගලයා. ආමෙන්. දැනන්ස අපි කොහොක්වත් දෙක කරලා නැහැ. අපි එක. දිවිදකතා 28 එකේ කියන නුඹලා පොළොවේ සියලු ජාතින්ට වඩා උසස් කියලා. එහෙනම් අපිට තමයි ඒක තියෙන්නේ දැන්. ආමෙන්. හalleluya. එතකොට මෙතනට යන්න නම් ඔබ දේවල් පටන් ගන්න ඕන. ආමෙන්. හalleluya. මං කිව්වේ ඉදිරි කාලේ දැන් ඒතව ඉදිරි කාලේ ජොබ් කරන අය ඒ නිසා දැම්ම ඔබ යමක් පටන් ගන්න ඔබට ව්‍යාපාර කරන්න අදහස් වෙන්න ඕන. ජේසුස් වහන්සේගේ නාමයෙන් සිත් නැමැති ඇස් පෑදෙන්න ඕන ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් වහන්සේගේ හඬ තුලින් ඔවුන්ට ව්‍යාපාර කරන්න ඔබ වහන්සේ කතා කළ නිසා ස්තුතියි. ඔවුන්ට ව්‍යාපාර කරන්න අවස්ථා ලබා දුන්න නිසා ස්තුතියි. ඔවුන්ට ව්‍යාපාර කරන්න අදහස් ලබා දුන්න නිසා ස්තුතියි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. අපි යන් ලොද්‍ය පැත්තෙන් පොඩ්ඩක් බලන්න. උත්පත්ති පොතට යන් ඉක්මනින්. මේ බලන්න. හalleluya. උත්පත්ති 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට අපි ඉක්මනින් බලමු. වෙලාව ඉක්මනින් යනවානේ අප්පා. මොකද? ආබ්‍රහම් සමග ගියා වූ
ලොත්ටද ඔන්න ආබ්‍රහම් සමග ලොත් ගියා. නිසා ඔබත් එක්ක ඔබේ වැඩ කරන ඔබේ නෑදෑ කෙනෙක් කවුරු හරි ආවොත් කවුරු හරි නෑදෑ කෙනෙක් නෙමෙයි යාළුවෙක් කෙනෙක් හරි කවුරු හරි ඔබත් එක්ක ආවොත් එයාත් බ්ලෙස් වෙනවා. මං කියන්නේ ඔබ අපිත් එක්ක ඉන්න ඔබත් බ්ලෙස් වෙනවා. ආමෙන්. ආමෙන්. අපි ආශිර්වාදයෙන් ඉන්න ඔබත් ආශිර්වාදයෙන් ඉන්නවා. ආමෙන්. හalleluya. 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 මේ ආශිර්වාදය ඔබට අයිති. ආමෙන්. මේ ආශිර්වාදේ කතා කරන තැනක ඔබ ඉන්න. ආමෙන්. ඔබත් බ්ලෙස් වෙනවා. ආමෙන්. ඔබත් ආශිර්වාද ලබනවා. ආබ්‍රහම් සමග ගියා ලොත් ඔන්න බලන්න ආශිර්වාද කොහොමද කියලා. බැටරු රැළවල්ද බැටළු රැළවල් ලොත්තත් පිටියා. මේ පෙන්වන්න යන්නේ ඔබ බලන්න මේ මම ලබන සතියේ පෙන්වන්න කොහොමද මේ ආශිර්වාද කියලා. බැටළු රැළවල් සාමාන්‍ය එක බැටළු රැළකට බැටළුව 300ක් විතර ඉන්නවා. ඒ වගේ රැළවල් 300 රැළවල් කීයක්ද කියලා නෑ. බැටළු රැළවල් ලොත්තේ හිටියා. ඊළඟට ගවයුද සිටියෝය. ගවයොත් හිටියා ලොත්ත. ගවයොත් හිටියා ලොත්ත. ඊළඟට කූඩාරම්ද තිබුණේය. කූඩාරම් කියන්නේ අද නිවස් කූඩාරමක් නෙමෙයි බලන්න බහුවචනයක් තියෙන කූඩාරම් නිවස් තිබ්බ ලොත්ත. දැනස ආබ්‍රහන්ට ආශිර්වාද කළේ. මෙයාගේ සුළඟ වැටිලා මෙයාට කීකරු වෙලා මෙයාට ගරු කරපුවම එයාටත් බ්ලෙස් එක යනවා. ආමේන්. එයාටත් බ්ලෙස් එක යනවා. එලීෂා ඇවිල්ලා එලියාගේ අත හොදන්න වතුර වක් කරපු කෙනා. එලියා තුල තිබ්බ ආලේපය දෙගුණයක් එලීෂාට ලැබුණා. ආමේන්. හalleluya. දැනස කියන මට ගෞරව කරන්නට මමත් ගෞරව කරනවා. මාව නීච කොට සලකන්නා මමත් නීච කොට සලකනවා. ආමේන්. ආබ්‍රහන්ට ලොත් ගෞරව කළා, ගරු කළා. කොහොමද ආවේ බ්ලෙසින් එක? බලන්න. නැවත කියන පහසල ශලෝමි. ආබ්‍රහම් සමග ගියා වූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය. බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය. තවත් කූඩාරම්ද තිබුණේය. කූඩාරම් මේ බලන්න. කූඩාරම්ද තිබ්බා. ගෙවල් තිබ්බා. මේ අපේ ආශිර්වාදේනි. ආමෙන්. ආමේන්. ඔන්න බලන්න තව බලන්න. ඔන්න තව පෙන්නන්නම්. තව බලන්න ඊළඟට. ඔහුන්ට සම්පත් බොහෝ නිසා කාටද? ආබ්‍රහන්ටයි ලොත්තයි. සම්පත් බොහෝ නිසා. අපේ බ්‍රද සම්පත් නෙමෙයි. වස්තුව බොහෝ නිසා. මම ඒකයි කිව්ව අපි තාම දෙවන්නන්සේ ආශිර්වාද චුට්ටයින් දැකලා තින්නේ. චුට්ටයි සිස්ටර් බ්‍රද චුට්ටයි අපි තාම දැකලා තින්නේ. සම්පත් බොහෝ නිසා වස්තුව බොහෝ නිසා මොකද්ද? එක්ව විසීමට දේශයේ ඉඩ මදි වූයේ. වව්! ආශිර්වාද ගොඩක් නිසා ඒගොල්ලන්ට එක්ව ජීවත් වෙන්න ඒ දේශේම මදි වුණා. කොහොමද දෙවන්නන්සේගේ ආශිර්වාද? දේශේ මදි වුණා. හalleluya. දේශේ මදි වුණා. ඒගොල්ලන්ගේ වස්තුව එච්චර සම්පත්. හalleluya. Praise the Lord. මේ සත්‍ය විශ්වාස කරන්න. මේ සත්‍ය පැහැදෙන පිණිස මේ සත්‍ය දකින පිණිස මෙයාගේ ඇස් පැහැදෙන්න ඕනේ. පියාණන් ඔබගේ වචනෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස අපගේ සිත් නැමැති ඇස් පහදා ඇති නිසා ස්තුතියි. ආමේන්. බලන්න අපි ආගමික සෙනගක් නෙවෙයි. අපිව කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් කුරුම කරගන්න පිණිස. ආමේන්. කොච්චර සම්පත්ද? වස්තුව බොහෝ නිසා එක්ව විසීමට දේශය පවා ඉඩමදි වුණා. Wow. Praise God. Hallelujah. Praise the Lord. Hallelujah. සභාව අපි මේ භුක්ති විඳිමු. ආමේන්. අපිව කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් කුරුම කරගන්න පිණිස. ආමේන්. ආශිර්වාදයක් කුරුම කරගන්න පිණිස. ආශිර්වාදය අපේ. සඵලත්වය මගේ. දියුණු වීම මගේ. සාර්ථකත්වය මගේ. උසස් වීම මගේ. සුවය මගේ. ආමේන්. හalleluya. මේක ලබා ගන්න. ආමේන්. ආමේන්. හalleluya. ඊළඟට එබැවින් එක්ව විසීම ඔවුන්ට නොපුළුවන් විය. වස්තුව දෙන්නගෙම දෙවන්නන්සේගේ බ්ලෙසින් එක දැක්කනේ අපි තාම චුට්ටයින් දැකලා තියෙන්නේ. එක්ක ඉන්න බැරුව මදි වුණා. ඊට පස්සේ මොකද වුනේ බලන්න. පල්ලෙන් ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬරුන් අතරේ දඹරයක් විය. එකල්හි කනානීවරුන්ද පෙරිස්සිවරුන්ද දේශෙහි වාසය කළෝය. ඔහොම තියාගන්න. කානන්වරු මතක තියාගන්න. කානන්වරු දැන් අපේ අය
ව්‍යාපාර පටන් ගන්න බයයි. පෙරිස්සිවරු අපේ අය ව්‍යාපාර පටන් ගන්න බයයි. අයියෝ පාස්ටර් ඒගොල්ලෝ මේ පැත්තෙත් මේ කඩයක් තියෙනවනේ කේක් කඩයක් තියෙනවනේ ඒ නිසා අපිට කේක් දාන්න බෑ. සමහර ඉතින් ඉන්නේ ඒ නිසායි. මේගොල්ලෝ මේ මෙච්චර ආශිර්වාද ලබද්දි මේගොල්ලෝ හිටියා. කානානිවරු හිටියා. කානානිවරු කියන්නේ ව්‍යාපාර කරන අය බිස්නස් කරන අය හිටියා. පෙරිස්සිවරුද හිටියා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලන්ට දෙවියන් වහන්සේ සමග ගිවිසුමක් තියෙනවා. අපි ගිවිසුමේ දරුවන්. දෙවියන් වහන්සේ අපිටයි ආශිර්වාදය දබලා තියෙන්නේ. මෙච්චර කොච්චර ඒගොල්ලෝ හිටියත් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට වඩා අපිට ආශිර්වාද කරනවා. ආමේන්. අලියා බයයි කූඹියට මතක තියාගන්න. ඒගොල්ලෝ කොච්චර ලොකුවට හිටියත් ඔබ කූඹියෙක් වගේ නැගිටලා එළියට එන්න පුළුවන්. ආමේන්. හalleluya. හalleluya. එනිසා වෙන අය ව්‍යාපාර කරනවා ඒගොල්ලෝ දියුණු වෙලා කියලා ඔබ බය වෙන්න එපා. ඔබට ගිවිසුමක් තියෙනවා. ආමේන්. නිසා මිනිස්සු දිහා දැකලා ඔබ බය වෙන්න එපා. ඔබ බලන ආබ්‍රහම් දිහා සාරා දිහා බලන්න. හalleluya. 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 දෙවියන් වහන්සේ විශ්වාස කරලා දේවල් පටන් ගන්න. ඔබටයි ගිවිසුමක් තියෙන්නේ. ඔබටයි මේ පොළොවේ ආශිර්වාද තියෙන්නේ. ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකයේ උරුම වන්නේ. අපි මුළු ලෝකෙටම උරුමකාරයන්. ආමෙන්. හalleluya. එනිසා ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරලා දේවල් පටන් ගන්න. දෙවියන් වහන්සේකට ආශිර්වාද කරනවා. ආමෙන්. ආමේන්. හalleluya. 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 Hallelujah. එනිසා බය වෙන්න එපා. බය වෙන්න එපා. මතක තියාගන්න ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්න ඕය. ඒ එකක්වත් ඔබට ලං නොවන්නේ. ආමේන්. අයියෝ අරගොල්ලොත් කිතුනෝ ඒගොල්ලොත් ව්‍යාපාර පටන් ගන්න කියලා වැටුණා. ඒගොල්ලෝ වැටුණා කියලා ඕගොල්ලෝ වැටෙන්නේ නැහැ. ඕගොල්ලෝ සැබෑව දැනගෙනයි පටන් ගන්නෙ. හalleluya. ආමෙන්. එනිසා ඒ වැටිච්ච අය දිහා බලන්න එපා. නැගිටලා ඉන්න අය දිහා බලන්න. මා දිහා බලන්න. Hallelujah. හalleluya. Hallelujah. හalleluya. Thank you Lord Jesus. නැගිටලා ඉන්න අය දිහා බලන්න. වැටිලා ඉන්න අය දිහා බලන්න එපා. ඉන්දියාව දිහා බලන්න එපා. ඉන්දියාවට එහෙම වුණා කියලා අපිට එහෙම වෙන්නේ නැහැ. ආමෙන්. Hallelujah. ඔබ තව කෙනෙක් වැටිච්ච අය දිහා බලනවා. අනිත් අයගේ ප්‍රශ්න දිහා බලලා ඔබ අධෛර්යයටපත් වෙන්නේ. ඒ අය දිහා බලන්න එපා. ඔබ බලන්න දෙවියන් වහන්සේ දිහා. ආමෙන්. බලන්න. Hallelujah. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට ආශිර්වාද කළා. මොකද අපිට ඕනේ මේ ආශිර්වාදය. දෙවියන් වහන්සේට ඕනේ ඔබට මේ ආශිර්වාදය ලබා දෙන්න. දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන මේක අහගන්න. මේක අහගන්න. දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන මම කොහොමද මගේ දරුවට ආශිර්වාද කරන්නේ කියන එකමයි ඊතරමයි දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන්නේ. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. ආමේන්. ඔබ තාත්තලා ඉන්නවා මෙතන අම්මලා ඉන්නවා. ඔබ දරුවන්ට දෙන්නේ දේවල් ආදරේ නිසානේ. කොච්චර දේවල් ඔබ දෙනවද දරුවන්ට ආදරේ නිසා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට ආදරේ සදාකාල ප්‍රේමයෙන් ඔබට ආදරේ. හරි? ඒ වගේම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට ප්‍රේම කළ ආකාරයෙන්ම ඔබට ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට ප්‍රේම කළා ලෝකේ මවන්නත් ඉස්සල්ලා. ඒ ආකාරයෙන්ම දැන් ඔබට ප්‍රේම කරනවා. එතකොට මේ එකක්වත් ඔබට ලැබෙන්නේ නැතුව තියෙන්න බෑනේ. ආමෙන්. හalleluya. උන්වහන්සේගේ හදවතේ තියෙන මම කොහොමද මගේ දරුවට ආශිර්වාද කරන්නේ? ඔබ දරුවෙක්. ඔබ දරුවෙක්. ඔබ පුත්‍රයෙක්. උන්වහන්සේගේ හදවතේ තියෙන එකයි. ඔබ විශ්වාස කරලා පටන් ගන්න. දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ආමේන්. ආමෙන්. Hallelujah. Hallelujah. හalleluya. Hallelujah. හalleluya. Hallelujah. ඒ නිසා artificial intelligence නේ රොබෝලා වැඩ කරයි AI වැඩ කරයි දැන් නිවුස් කියන්නේ AI එකෙන්. නිසා රොබෝලා ගොඩක් දැන් මම දැක්ක මේ මීගොම පැත්තේ හෝටලයක් තියෙනවා වේටර්ලා තමයි කෑම ගේන්නේ. නිසා ඔබ තමන් එකක් පටන් ගන්න. ඒ කාලේ වෙනකොට අර කූඹියා වගේ තනකොළ පෙත්තාද කූඹියාද? තනකොළ පෙත්තාගේ කූඹියාගේ කතාව මතකයිනේ. ඒ නිසා ඔබ තනකොළ පෙත්තෙක් වෙනවද කූඹියා වෙනවද? බයිබලයේ කියන කූඹියා ළඟට ගිහලා ඉගෙන ගන්න කියලා. ආමෙන්. තනකොළ පෙත්තෙක් වුණොත් ඒ කාලෙ වෙද්දී ඔබට අසරණ වෙන්න වෙයි. තනකොළ පෙත්තගේ කූඹියාගේ කතාව ඔබ ඔක්කොම දන්නවා. ආමෙන්. පැහැදිලිනේ? දැන් ඔබ දෙයක් පටන් ගන්න. ඔබ යාඥා කරන ස්තුති කරන්න. දැනන්සගේ මඟ පෙන්වීමක් ලබා ගන්න. දැනන්ස විශ්වාස කරලා පටන් ගන්න. දැනන්ස මෙතන බයිබලයේ කොතනකවත් කියලා නැහැ. ඔබට මුදල් ඕනේ කියලා කියලා නැහැ. උන්වහන්සේ කියන්නේ අර සුදම් කියපු පදේ අපි කියමු දෙක්ලේකම් 20 බලන්න. 28 කොටස විතරක් කියලා අපි එතනින් අවසන් කරමු ශාලෝමි. මෙතන බලන්න දෙවනස ඔබට මුදල් ඕනේද, උගත්කම ඕනේද, දැනුම ඕනේද මුකුත් කියලා දෙවනස කියලා නැහැ. දෙවනස කියන දේ ඔබ විශ්වාස කරන්න. දෙකලේකම් 20. ඔව්හු අලුයම නැගිට
තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත් වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කතා කොට යුදෙව්වරුනි යෙරුසලමේ වැසියනි මාගේ වචන අසන්න. දැන් මෙතන ඉන්න ශ්‍රී ලාංකිකේනි මම සිංහලෙන් කතා කරන නිසා සිංහල භාෂාව දන්න හැම කෙනෙක්ම මේ වචන අසන්න. මොකද්ද උන්වහන්සේ කියන්නේ? කියන්න. නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. නුඹලාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. මේ වචනය කෙරෙහි විශ්වාසය තබන්න. මේ වචනය කියන්නේ දෙවියන් වහන්සේ. මේ වචනය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට එවිට නුඹලා ස්ථීර ඔබ ස්ථීර වෙනවා. මේ ගැලවීම තුල මේ ජීවනය තුල මේ සදාකාල ජීවනය තුල ඔබ ස්ථීර වෙනවා. මේ ගැලවීම තුල ඔබ ස්ථීර වෙනවා. ඔබ මෙහි වමටවත් දකුණටවත් යන්නේ නැහැ. ආමෙන්. ඔබ ආයෙ ගිහිලා රූප වඳින්න යන්නේ නැහැ. ආයෙ ගිහිලා ගස් වලට වඳින්න යන්නේ නැහැ. ආයෙ ගිහිලා වැරදි නමස්කාර කරන්න ඔබ යන්නේ නැහැ. මේ වචනේ විශ්වාස කළොත් ඔබ ස්ථීර වෙනවා. ආමේන්. ඉස්සලාම වචනේ විශ්වාස කරන්න. මුදල් නෙමෙයි කියන්නේ. වචනේ විශ්වාස කරන්න. ඊළඟට උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න කියන්නේ මේ බයිබලයේ ඉන්න ප්‍රොපේතවරුන් බාර ගන්නක්. ඒගොල්ලෝ කියන වචනේ විශ්වාස කරන්න. අද දවසේ මේ වාක්‍යය ඔබට ප්‍රපේතමය වාක්‍යයක්. මේ බයිබලයේ වාක්‍යය ප්‍රපේතමය වාක්‍යයක්. මේ වචන විශ්වාස කරන්න. දැන් ඔබට ව්‍යාපාර පටන් ගන්න කිව්වේ ප්‍රපේතමය වාක්‍යයක්. මේක විශ්වාස කරලා පටන් ගන්න. එවිට මොකද වෙන්නේ? එවිට නුඹලා සඵලවන්නෝය. එවිට නුඹලා සඵලවන්නෝය. ආමේන්. හාලෙලූයා. 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 එවිට නුඹලා සඵලවන්නෝය. මේ වචනේ ප්‍රපේතමය වචනයක්. එලිතරව 1:3 වගේ තියෙනවා. හරි? මේ වාක්‍ය ප්‍රපේතමය වාක්‍යයක්. දැන් ඔබට කිව්වේ මම 2035 විතර වෙනකොට ජේසුස්වහන්සේගේ පැමිණීම ප්‍රමාද වුණොත් එහෙම ගොඩක් අයගේ ජොබ් අහිමි වෙනවා. නිසා ඔබ හොඳට කල්පනා කරලා බලලා ඉස්සරහා බලලා හොඳ දෙයක් පටන් ගන්න. ඔබ ඉන්න රට කොහේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ලොත්තුයි ආබ්‍රහම් හිටියේ දේශය මදි වෙන තරමට දෙවියන්වහන්සේ ආශිර්වාද කළා. ඔබ ඕස්ට්‍රේලියාව හිටියත් ආශිර්වාද ලබනවා. ඔබ ඉතාලිය හිටියත් ආශිර්වාද ලබනවා. ඔබ කොහේ හිටියත් දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ආමේන්. ඔබ දැන් කල්පනා කරලා පටන් ගන්න දෙයක්. ආමේන්. හාලෙලූයා. හalleluya. හාලෙලූයා. හalleluya. දෙවියන්වහන්සේට ඕනේ ඔබ සඵලවත් කරන්න. ආමේන්. දෙවියන්වහන්සේට ඕනේ ඔබ සඵලවත් කරන්න. 3 යොහන් 2 කියන්නේ මොකද්ද? ප්‍රේමවන්තය නුඹේ ප්‍රාණය සඵල වී තිබෙන්නාක් මෙන් නුඹ අන් සියල්ලෙන් සඵලවත් වෙලා සුවසේ සිටින පිණිස යාඥා කරමි. දෙවියන්වහන්සේ කැමැත්ත ඒක තමයි. ඔබේ ප්‍රාණය, ඔබේ මනස මේ දේ වචනේ දැනගැන්මෙන් සඵල වෙලා ඔබ අන් සියල්ලෙන් සඵලවත් වෙලා සුවසේ සිටින එක දෙවියන්වහන්සේ කැමැත්ත. එතන සිංහල බයිබලයේ ආත්මය කියලා තියෙන්නේ අපේ ආත්මය සඵලවත්. එපිස පොතේ අපි බැලුවා උන්වහන්සේ ස්වර්ග ස්ථානවල සියලුම ආත්මික ආශිර්වාද වලින් අපිට ආශිර්වාද කරලා තිබෙනවා. ඒ නිසා අපේ ආත්මය සඵලවත්. ආමේන්. 1 කොරින්ති 6:16 කියනවා ස්වාමීන් වහන්සේ එක්කූ තැනැත්ත ඒක ආත්මයක් කියලා. ඒ නිසා අපේ ආත්මය සඵලවත්. ආමෙන්. ඒකේ හරි තේරුම තමයි ඔබේ ප්‍රාණය. ඔබේ ප්‍රාණය සඵල වෙලා, ඔබේ මනස සඵල වෙලා, ඔබ අන් සියල්ලෙන් සඵලවත් වෙලා සුවසේ සිටින එක තමයි දෙවියන්වහන්සේ කැමැත්ත. ආමෙන්. පැහැදිලිද? ආමෙන්. හාලෙලූයා. හalleluya. නිසා ඔබ දෙවියන්වහන්සේ විශ්වාස කරලා දේවල් පටන් ගන්න. දෙවියන්වහන්සේට ඕනේ ඔබව සඵලවත් කරන්න. දෙවියන්වහන්සේට ඕනේ ඔබව සඵලවත් කරන්න. ආමේන්. ආමෙන්. හාලෙලූයා. තව එක පදයක් දෙන්න මෙතනින් අයින්. ගීතාවලියට ඉක්මනින් යන්න. පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේට හිටියේ සේවකයෝ, මෙහෙකරුවන්, අලුත් ගිවිසුමේ ඉන්නේ පුත්‍රයන්. ඒ නිසා සඵලත්වය ගැන කතා කරද්දී ඔබට මේ පදෙත් ඕනෙමයි. ගීතාවලිය 35 අපි කියවමු 37. සමාවෙන් 27. ඔව්. ගීතාවලිය 35 27. මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිഘോഷා කෙරෙත්වා. ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිഘോഷා කෙරෙත්වා. අපි ධර්මිෂ්ඨ දේවල් වලට අපි කැමති. අපි කැමති නෑ පව් කරන්න. වැරදි දේවල් වලට අපි කැමති නෑ. දෙවියන්වහන්සේ එපා කියපු දේවල් කරන්න අපි කැමති නෑ. ආමෙන්. හalleluya. ඔබ කැමති දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාවල් වලට ඔබ කැමති. හරි? ඔබ ප්‍රීතිഘോഷා පවත්වන්න. ඊළඟට සන්තෝෂ වෙත්වා. ඊළඟට එසේ තමන්
තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රිය වූ ස්වාමින් වහන්සේ උසස් කරන සේක්වයි ඔවුහු නිතරම ඒ කියත්වා. කියන්නේ මට නිතරම දේශනා කරන්න එනවා මෙතන මෙහෙකරුවගේ යහපත කියලා තියෙන්නේ. ඔබ ඉංග්‍රීසි බයිබලයේ කියලා බලන්න මෙහෙකරුවගේ සඵලත්වය කියලා තියෙන්නේ. ප්‍රොස්පරිටි කියලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පරණ ගිවිසුමේ මෙහෙකරුවන් අලුත් ගිවිසුමේ දරුවන් ඔවුන්ගේ සඵලත්වයට උන්වහන්සේ කැමතියි කියලා නිතරම කියන්න කියලා ඔබට කියන්නේ. සම්පත්තද පැහැදිලිනේ මේ කියන්නේ ඒකයි. නිතරම කියන්න ඔබට. ඔබගේ සඵලත්වයට උන්වහන්සේ කැමතියි. ඔබ සඵල වෙන එකට දෙවියන් වහන්සේ කැමතියි. සඵල වෙන්න, සඵල වෙන්න, සඵල වෙන්න. හalleluya. ඒකයි උන්වහන්සේ කියන්නේ. අල්ලගන්න මේ දේවල්. ආමෙන්. හalleluya. අපි පොළොවේ සියලු ජාතින්ට උසස් වෙනකම්. ආමේන්. ආමෙන්. හalleluya. ඒ නිසා ඔබ ව්‍යාපාර පටන් ගන්න, එකක් පටන් ගන්න, ඒක ව්‍යාපාර ගොඩක් බවට පත් කරලා ඔබට පෙන්වන්න. අපි පටන් ගත්තේ ටයිල් ව්‍යාපාරය. ඔබට මම පෙන්වන්න එන සතියේ මේ දේවල්. හරිද? අපිට මාසේ අන්තිමට ටයිල් වලින් ආදායම් වෙනවා. ඔන්න එක ආදායමක්. ඊට පස්සේ අපි ග්‍රවුට් විකුණනවා. ග්‍රවුට් වලින් ආදායම් වෙනවා. ඊළඟට අපි ටයිල් වලන ඇඩිසිව් වර්ග කීපයක් තියෙනවා. ඒ කීපෙම විකුණනවා. ඒතකොට ඒකෙන් ආශිර්වාද වෙනවා. ඊට පස්සේ බාත්රූම් සෙට් විකුණනවා. බාත්රූම් සෙට් වලින් අපිට ආදායම් වෙනවා. සුදම අල්ලගන්න තව ව්‍යාපාරයක් පටන් ගන්නවා. බල්ලගන්න. හරි? අපි ඒතකොට ඇලුමිනියම් දොරවල් විකුණනවා. ඇලුමිනියම් දොරවල් වලින් අපිට ආදායම් වෙනවා. ෂවර් වර්ග විකුණනවා. ෂවර් වලින් අපිට ආදායම් වෙනවා. කන්නඩි මිරස් විකුණනවා. මිරස් වලින් අපිට ආදායම් වෙනවා. ටැප් වර්ග විකුණනවා. ටැප් වර්ග වලින් ආදායම් වෙනවා. එක ව්‍යාපාරයක් පටන් ගත්තේ තව ව්‍යාපාර පටන් ගන්න. හරි? හalleluya. ඒතර කොමෝඩ් වල ෂීට් කවර් විකුණනවා. ඒ ෂීට් කවර් වලින් අපිට ආදායම් වෙනවා. කොච්චර මාර්ග කීපයක්ද? කැපේකින් ආදායම් වෙනවා. එක කැපේකයි පටන් ගත්තේ දැන් කැපේ දෙක තුනක් කරනවා ඒගොල්ලෝ. හalleluya. 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 අපි ආශිර්වාද ලස්සනකක්. දෙවනාසට ඕනේ අපිව පොළොවේ සිට ජාතින් වඩා උසස් කොට තබන්න. ආමෙන්. අපි එතන ඉන්නේ. ආමෙන්. ඔබ විශ්වාස කරලා පටන් ගන්න දේවල්. ලබන පාර ඔබට පෙන්වන්නම් ඒ ආදායම් කොහොමද කියලා. ඔබගේ මාර්ගය කොහොමද ඔබ විවෘත කරගන්නේ කියලා. නිසා දැන්වත් එකක්වත් පටන් ගන්න නැතුව ඉන්න එපා. මොනවා හරි පටන් ගන්න. ආමෙන්. හalleluya. 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 දෙවනන්ස ඔබට අයිඩියා දෙනවා තවත්. God ideas එනවා ඔබ ව්‍යාපාර පටන් ගද්දී. ඒක දෙවියන් වහන්සේගෙන් එන්නේ. God opportunity. දෙවියන් වහන්සේ ඔබට අවස්ථා දෙනවා. ඔබ කරන දේ විකුණන්න. ඒවා ආශිර්වාද කරන්න. මතක තියාගන්න. ඒ අවස්ථාව ඔබ ලබා ගන්න. ආමෙන්. හalleluya. 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 දෙවනන්සේ එක අයිඩියා එකක් ඇති ඈ. එක අයිඩියා එකක් ඇති. චූටි අයිඩියා එකක් ඇති ඔබට. චූටි අයිඩියා එකක් ඇති ඔබට. මට ඒ අදහස විතරයි නෑ ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා. අදහසක් විතරයි ආවේ. මතක තියාගන්න. අපි වද මෙතන කොච්චර ලක්ෂ ගාණක් මෙතන වියදම් කරලා තිනවා. දෙවනන්ස අපිට ආශිර්වාද කරපු නිසායි. හalleluya. අපි අම්පාර සේවයට ලක්ෂ එකමාරකට වැඩිය මාසෙට වියදම් කරනවා. මේ සේවයට වියදම් කරනවා. ඇඹිලි පිටිය දෙනවා. දෙවනන්ස ආශිර්වාද කරන නිසායි. හalleluya. 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 නිසා ඔබත් යම පටන් ගන්න. ආමෙන්. ඔබත් යම පටන් ගන්න. දෙවියන් වහන්සේට ඕනේ ඔබ පොළොවේ සියලු ජාතින්ට වඩා උසස් කරන්න. ආමෙන්. හalleluya. නිසා 2035 වෙන විට නැවතත් කියනවා ජේසුස් වහන්සේගේ පැමිණීම ප්‍රමාද වුණොත් ගොඩක් අයගේ ජොබ් අහිමි වෙන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කළා ඉදිරිය කල්පනා කළා බලා අවශ්‍ය දෙයක් ඔබ පටන් ගන්න දෙවියන් වහන්සේ අයිඩියා දෙයි. ඔබ කොයි රටක හිටියත් ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ඒ දේශය ඔබ සඵලවත් කරයි. ආමෙන්. ඔබ ඉන්න දේශය ඔබ සඵලවත් කරයි. ඔබ ඉන්න දේශය ඔබ සඵලවත් කරයි. ඔබ ඉන්න දේශය ඔබ සඵලවත් කරයි. මේ පදයෙන් අවසන් කරමු. දීවිද කතාව 28:8 ඔන්න බලන්න. මේ පදේ විශ්වාස කළා තමයි අපි ව්‍යාපාරේ පටන් ගත්තේ. දීවිද කතාව 28:8. නුඹේ ගබඩා කෙරෙහිද නුඹේ ගබඩා කෙරෙහිද ගබඩාවල් තියෙන යන ඔබ මොනව පටන් ගත්තා සිස්ටර්න් බලා ගන්න සුදම් බලා ගන්න ගබඩා තියෙන යන ඔබට ආමෙන් සම්පත්බද රවීබද ෆෝන් ගබඩා තියෙන යනවා මතක තියාගන්න ගබඩා කෙරෙහිද ඊළඟට නුඹ අත තබන සියල්ලෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ඒතකොට අත තබලා දෙයක් පටන් ගන්න ඔබ අත තබන සියල්ලෙහිද ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද ඒවා කවුද එවන්නේ ආශිර්වාදය ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද ඒවා
නුඹේ දෙව් ස්වාමින් වහන්සේ නුඹට දෙන දේශේ නුඹට ආශිර්වාද කරනසේක. ආමේන්. ඔබ ඉන්න දේශේ ඔබට ආශිර්වාද කරනවා. ආමේන්. හලෙලූයා. හාලෙලූයා. මේ වචනේ විශ්වාස කරලා තමයි අපි පටන් ගත්තේ. හාලෙලූයා. ඔබ ඉන්න දේශේ ඔබට දෙවියන්න්සේ ආශිර්වාද කරනවා. ආමේන්. දැන් ඔබට හොඳ ඇදහිල්ලක් ආවා. ආමේන්. දැන් ක්‍රියා කරන්න. වචනේ අහලා ක්‍රියා කරද්දි තමයි අපි සඵල වෙන්නේ. ආමේන්. දැන් ක්‍රියා කරන්න. ආමේන්. දැන් ක්‍රියා කරන්න. දැන් ක්‍රියා කරන්න ඔබ. ආමේන්. ඔබ ක්‍රියා කරන්න. ඔබ සඵල වෙනවා. ආමේන්. දැන් අසට ඕනේ ඔබ සඵල කරන්න. ආමේන්. හාලෙලූයා. 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 අපි අනිත් අයට ආශිර්වාදයක්. දැන් අන්සේ අපිව ණයට ගන්නන් නොව බොහෝ ජාතින්ට ණයට දෙන්නම් බවට පත් කරලා තිබෙනවා. ආමේන්. හාලෙලූයා. හාලෙලූයා. ඔබ ව්‍යාපාර කරද්දී අනිත් අයට ණයට දෙන්න පුළුවන් වෙනවා. ඔබ විශ්වාසවන්ත අය බලලා ණයට දෙන්න. ණයට දෙද්දී හොඳට විශ්වාස කරන්න. බලන්න එයා වෙලාවට ගනුදෙනු ගෙවනවද කියලා බලන්න. ණයට දෙන්න ඒ විදිහට දෙන්න. එයා ගනුදෙනු දෙනවද? ඒ වගේම එයාට දෙද්දී ඔබට එයා ගෙවන්න බැරුණොත් ඒ ප්‍රමාණය කමා වෙන්න පුළුවන් තරමට දෙන්න ණයට. එයා හොඳට ගෙවන කෙනෙක්ද කියලා බලන්න ඔබ ව්‍යාපාර කරද්දී. නැත්තම් අපිත් ණයට ගන්න එනවා ඔක්කොම. ඔක්කොම ණයට දෙන්නේ නැහැ. මතක තියාගන්න. ණයට දුන්නොත් එක දවසෙන් බඩු ටික ඔක්කොම විකුණන්න පුළුවන්. ඒගොල්ලෝ හරියට ගෙවනවාද කියලා බලලා තමයි දෙන්න ඕනේ. ආමෙන්. ඒකත් ඔබ ව්‍යාපාර කරද්දී දැනගන්න. ණයට දෙන්න ගෙවන ණයට. වෙලාවට ගෙවන ණයට. ආමෙන්. නැත්තම් ණයට දීලා අන්තිමට මේක අහගන්න. අපි එයාගේ ණය ඉල්ලන්නේ නැති නිකන් එයාගෙන් අපි ණයට අරන් තියනවා වගේ තමයි. අන්තිමට වෙන්නේ. ඔබ ණයට දීලා නොගෙන කෙනෙක්ට ණයට ගෙව්වම එයා ගාවට ණය ගන්න යද්දී හරියට අපි එයාගෙන් ඉල්ලන්න යනවා වගේ. එයාට අපි ණය වෙලාවක් තියනවා වගේ තමයි එයා ඉන්නේ. ගන්න එද්දි කොහොමද? අනේ පාස්ටර් අනේ බ්‍රදර් කියලා ලෝකෙත් නැතිවා කියලා ඔබට කියයි. ඒ නිසා හරි පරිස්සමින්. ඔබට පැහැදිලි නේද දැන්? ආමෙන්. නිසා ඔබ පොළවේ සියලු ජාතින් වඩා උසස්. ආමෙන්. වචනේ විශ්වාස කරලා පටන් ගන්න දේවල් දෙවියන්න්සේ ආශිර්වාද කරයි. ආමෙන්. අපි ඒ නිසා 29 වෙනිදා ඔබ ව්‍යාපාර රැස්වීමක් තියෙනවා. ඔබ ඇවිල්ලා ඉගෙන ගන්න. අපි ඒක රුපියල් 1000ක් ගන්නේ හොඳ දවල් හොඳ කෑම වෙලාවක් දෙනවා. ඒ වගේම හොඳ ටී එකක් දෙනවා. මේ කේක් කෑල්ලක් දෙනවා. ඒකට තමයි රුපියල් 1000ක් ගන්න. ඒකට 1000කට වැඩි යනවා. ඒ වගේම මේ උගන්වන්නේ ඒ කාන්තාව ඒ සහෝදරි ඒ සාමාන්‍ය පැය 4ක් උගන්වන්න ලක්ෂ 4ක් විතර ගන්නවා. ඒගොල්ලෝ එයා හමිඩියාස් එතකොට ඔය තව තියෙන්නේ මොනවද House of Fashion හිල්ටන් ගලදාරි ඒ වගේ අයගේ ලොකු බිස්නස් කරන කට්ටියට මේ කාන්තාව උගන්වන්නේ. එයාට උගන්වන එකක් මේක අපිට ඒකයි වැඩි මේ ඇඩ් එක ප්‍රොමෝට් කරන්න බෑ. ඔබ කාටවත් දාන්න එපා. අපි මේ ඇඩ් එක තව ටිකක් හදලා දාන්නේ. හරි. මේ ඒගොල්ලෝ උගන්වන්න කියලා පැය 4ට ලක්ෂ 2 3ක් ලක්ෂ 4ක් කොහොම අරගෙන යා ඉන්නේ. දැන් අපිට ඒක නොමිලේ උගන්වනවා. ඒක එයා ගැලවීම ලැබලා ඉන්නේ. හරි. ගැලවීම ලැබලා ඉන්නේ. එයාට තෝනේ දේව සේවකයෝ දේව දරුවෝ සඵල වෙන්න. ආමෙන්. හාලෙලූයා. 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 ඔබ ඇවිල්ලා ඉගෙන ගන්න. මේක ඔබ ඇත්තටම මේක ඉගෙන ගත්තොත් අඩුම ගානේ ඔබේ ලයිට් බිල හරිය ඔබ වෙලාවට ගෙවන්න පටන් ගනි. එතනින් පටන් ගනි. වතුර බිල වෙලාවට ගෙවන්න පටන් ගනි. ගෙවල් කුලි තියෙනවනේ ඒව වෙලාවට ගෙවන්න පටන් ගනි. මේක ඉගෙන ගත්තන් පස්සේ. ඔබට ණය නොවි ලස්සනට ජීවත් වෙන්න උගන්වයි. ආමෙන්. හාලෙලූයා. ඔබට පැහැදිලි මං කියන දේ. ආමෙන්. ඒ නිසා මේ 29 වෙනිදා උදෑසන 8:00 මේ දවස වෙන් කරගන්න. ඔබ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔබ ක්‍රියාවට දාන්න. ඔබ සඵල වෙනවා. ඔබ මේක ඔබට දෙන්නේ මේ පැත්ත ගොඩක් දේවල් මෙයා ගොඩක් එංගලන්තේ UK ගිහිල්ලා මෙයා ඉගෙනගෙන තියෙන ඩිග්‍රියක් නේ බබා යෝෂා UK නේ යා ඩිග්‍රිය තියෙන්නේ. ඔව් UK ගිහිල්ලා ඉගෙනගෙන තියෙන්නේ. හිතන්න. මේ දැනුම ගොඩක් වටිනවා. අපිට නොමිලේ ලැබිලා තියෙන්නේ. ආමෙන්. හාලෙලූයා. අපිට නොමිලේ ලැබිලා තියෙන්නේ. ආමෙන්. ඉස්සර නර්ස්ලා ටිකක් පොඩ්ඩක් අහගන්න අපේ නර්ස්ලා දෙන්නෙක් විතර ඉන්නවා මෙතන. දැන් ඉස්සරහට බෙහෙත් දෙන්නේ ලොබෝලා. චින්තා ඈන්නම් පටන් ගත්තා. හරි මතක තියාගන්න. ડોක්ටර්ස්ලාත් නැති මේ සමහර විට. රොබෝලා තමයි ඔක්කොම කරන්න යන්නේ. සිස්ටම් එකේ චිප් එක එනවා. සිස්ටම් එනවා. ඒ නිසා ඔබ දෙයක් පටන් ගන්න අනාගතේ බලලා අවශ්‍ය දෙවනාංශක ඉල්ලන්න මොනවද ස්වාමිනී මම පටන් ගන්න ඕනේ. දැන් මට ටයිල් පටන් ගන්න කිව්වා කියලා ඔබ ටයිල් කරන්න යන්න එපා. ඔබට ටයිල් කරන්න කිව්වොත් ඔබ කරන්න. හරිද? රබීට ෆෝන් කරන්න කිව්වා කියලා ඔබ ෆෝන් කරන්න එපා. ඔබට කිව්වොත් ෆෝන් කරන්න. ඔබ මොනවද පටන් ගන්න ඕනේ කියලා ඔබ ආන්න දෙවනාංශ. දෙවියන්නේ මම මොකද්ද පටන් ගන්න ඕනේ ව්‍යාපාරේ.
ඔබ වහන්සේ මට මඟ පෙන්වන්න. ගිහලා අද ගෙදර ගිහලා යාඥාවක් කරන්න පොඩි යාඥාවක්. දැනන්ස ඔබට අයිඩියාස් දෙයි. සමහරට ඔබ රෙදි හොදගෙන ඉද්දි ඔබට අයිඩියා එකයි. සමහරට ඔබ නානකොට ඔබට අයිඩියා එකයි. සමහරට ඔබ නිදා ගන්න යද්දි ගෝඩ් අයිඩියා එකයි. ඒක අල්ලගෙන සටහන් කරලා ඇදහිල්ලෙන් පියවරක් තබන්න. නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න. එවිට නුඹලා ස්ථිර වෙනවා. මේ ප්‍රොපේතමය වාක්‍ය විශ්වාස කරන්න. එවිට නුඹලා සඵල වෙනවා. ආමේන්. ආමේන්. හලෙලූයා. මම දන්නවා. ඉදිරි කාලේ අපේ ගොඩක් අය සඵල වෙලා තියෙයි. ඔබේම වාහනයක ඔබ චර්ච් එකට එයි. ආමේන්. ඔබේම නිවසක ඔබ එයි. ආමේන්. අපේ හදවතේ තියෙන එකයි. මම හොඳ නිවසක ඉන්නවා මට ඕනේ ඔබත් හොඳ නිවසක ඉන්න. ආමේන්. මම හොඳ කාර් එකක යනවා මටත් ඕනේ ඔබ හොඳ කාර් එකක යවන්න. මම හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා ඔබටත් හොඳ පෞල් ජීවිතයක් ගත කරන තැනට ඔබ ගේන්නයි අපේ හදවතේ තියෙන්නේ. ඒකයි අපි මේ හැමතැනම පොඩියට හරි චර්චස් පටන් ගන්න. ආමේන්. මෙතෙන්ට අපිට ගේන්න පුළුවන්. ඔබ ඉඩ දුන්නොත් දෙවියන්න්සේ අපිට තුලින් මේ දේවල් කරයි. ඉඩ දෙන්න. ආමේන්. හalleluya අපි නැගී සිටිමු. Thank you Lord Jesus. Thank you Lord Jesus. Hallelujah. ඔබ ස්තුති කරන්න අද දවසේ දෙවියන්න්සේ ඔබට අයිඩියා එකක් දෙයි. ස්තුති කරන්න. ඔබට ස්තුති කරන්න පුළුවන් දෙවියන්ණිය වහන්සේට ස්තුතියි. මෙයාට ව්‍යාපාර කරන්න ඔබ වහන්සේ අදහසක් ගෙනාව නිසා. මේ වෙලාවේ YouTube Facebook කරා දේශයන් වල ඉන්නව අය අසා සිටිනවා මේ ශ්‍රී ලංකා දේශය අය අසාගෙන සිටිනවා. පිටරට දේශයන් වල ඉන්න අය අසාගෙන සිටිනවා ස්වාමිනී. මේ ස්ථානෙත් අසාගෙන සිටිනවා. ඒ හැම කෙනෙක්ටම ඔබ වහන්සේ ව්‍යාපාර කරන්න ඔවුන්ට අයිඩියා එකක් දුන්න නිසා ස්තුතියි. අදහසක් දුන්න නිසා ස්තුතියි. ඔව් මොනවද කරන්න ඕනේ කියලා ඔබ වහන්සේ උන්ට අදහසක් දුන්න නිසා ස්තුතියි. ඕ මගේ දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ කැමැත්ත ඔබ වහන්සේගේ දරුවන් සඵලත්වයෙන් ජීවත් වෙන එකයි. ඔබ වහන්සේ අපට කියලා තින්නේ ඔබගේ දරුවන්ට කියන්න ඔබ සඵල වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ඔවුන්ට කියන්න කියලා ඔබ වහන්සේ අපට කියා තිබෙනවා. ඕ දේශකයන්ට කියා තිබෙනවා, ගුරුවරුන්ට කියා තිබෙනවා, ඉන්දියරන්ට කියා තිබෙනවා. ඕ ඔබගේ දරුවන් සඵලත්වයෙන් ඉන්න එක ඔබගේ කැමැත්ත කියලා කියන්න කියලා ඔබ වහන්සේ අපට කියා තිබෙනවා. ඒකයි අපි මේ කතා කරන්නේ ස්වාමිනී. මෙයාට අදහස් ලබා දුන්න නිසා ස්තුතියි. ව්‍යාපාර එකක් කරනවනේ එයාට තවත් ව්‍යාපාර කරන්න අදහස් ලබා දුන්න නිසා ස්තුතියි. පියාණනි ඔබට ස්තුතියි. පියාණනි ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි මගේ දෙවි පියාණනි. ඔබට ස්තුතියි මේ හැම කෙනෙක්ටම ස්වාමිනී. මේ හැම පවුලකටම ස්වාමිනී තමන්ගෙම කියලා ව්‍යාපාරයක්, තමන්ගෙම කියලා ආදායම් මාර්ගයක් මේ හැම කෙනෙක්ටම ඔබ වහන්සේ ලබා දුන්න නිසා ස්තුතියි. ඒ සඳහා ඔබ වහන්සේ අදහස් ලබා දුන්න නිසා ස්තුතියි. Thank you Lord Jesus. Thank you Lord Jesus. Thank you Lord Jesus. Thank you, Lord Jesus. Thank you, Lord Jesus. Hallelujah, 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 hallelujah. Stuti veva swamini. Obar prasansa veva, obar gaurave veva swamini. O rabashik kamdara rabasham diri yamdara. Riyamdara rabashik kamdara rabasham diri yamdara. Nasri swansage namin. Nasri swansage namin. ඇදහිල්ලෙන් ව්‍යාපාර කිරීමට බාධා කරන දේවල් මෙයාගේ මනස් වලින් මෙයාගේ ජීවිත වලින් ජේසුස් වහන්සේගේ නාමයේ බය සැකය මෙයාගේ මනස් වලින් මුල් පිටින් ඉදිරි මුහුදේ වැටෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අත තබන දේ සඵල වෙනවා දියුණු වෙනවා සාර්ථක වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි කතා කරනවා ස්වාමීනි මෙයාගේ දෑත්වල ඵලයට ඔබ වහන්සේ ආශිර්වාද කර තිබෙනවා ඔවුන්ගේ දෑත්වල ඵලයට ඔවුන් අත තබා කරන සියල්ලට ඔබ වහන්සේ ආශිර්වාද දෙවනවා ස්වාමීනි ඔවුන් අත තබා කරන සියලු වැඩවලට ඒ ව්‍යාපාර වලට ඔබ වහන්සේගේ ආශිර්වාදය පැමිණෙනසේක්වා ඔවුන් අත තබා කරන්න යන ව්‍යාපාර වලට ඔබ වහන්සේගේ ආශිර්වාදය පැමිණෙනසේක්වා අපි නිදහස් කරන ඒ ආශිර්වාදය ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ හැම කෙනෙක්ගේම දෑත්වල ඵලයට ඔබ වහන්සේ ආශිර්වාද කළ නිසා ස්තුතියි ඕ ස්වාමිනී මෙයාගේ දෑත්වල ඵලය සඵල වන්නේ ඕ ස්වාමිනී ඔබ වහන්සේ මොවුන් කෙරේ උදා වූ නිසා ස්තුතියි ඕ මොවුන්ගේ දෑත්වල වැඩේ ඔබ වහන්සේ සඵල කළ නිසා ස්තුතියි මොවුන්ගේ දෑත්වල වැඩේ සඵල කළ නිසා ස්තුතියි Thank you Lord Jesus. Thank you Lord Jesus.